කියන්න බං කාට හරි උත්තරයක් තියෙනවද? පරිගණකයේ යනු කුමක්ද? අන්මියුට් කරලා කියන්න බං. වැරදි වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒකන කිව්ව ඉස්සෙල්ලත් වැරදි වෙන්න පුළුවන්. ඒවා හදාගෙන ඉස්සරහට යමු අපි. ඔයා කොච්චරක්ද ප්‍රැක්ටිකල් වෙන්නේ? ඒ මත තමයි ඔයාගේ ICT දැනුම වර්ධනය වෙන්නේ. ඔයා ඔහේ කටවහගෙන හිටියොත් ඔතනට වෙලා ඔයාට ඇති වැඩක් නැහැ. තේරුණාද? ඒක නිසා කතා කරනවා ඔයා දන්න දේ කියන්න. මොකද? වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. ඇහුන්නේ නැහැ පුතේ. වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. හරි. එක පැත්තකින් වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. හරි. හරියට හරි. හරි. තව මොනවද තියෙන්නේ? ඒ වගේ. ලබා දෙන දත්ත වලට අනුකූල වැඩ කරන උපාංගයක්. ලබා දෙන දත්ත වලට අනුකූලව වැඩ කරන උපාංගයක්. හරි. තව මොනවද? හරි. මම කියලා දෙන්න. දැන් හරි. මුලින්ම කියලා දෙන්න නෑ. මුලින්ම ඔයාලා දැන් ගන්න දේ ලියන එකනේ. පොත් පුරවන එකනේ දන්න දේ. අපි මුලින්ම ලියාගෙන ඉමු. හරිද? පරිගණකයක් යනෝ කියලා ඔයාලා දාගන්න මාතෘකාව. මාතෘකාව දාගන්නකො පරිගණකයක් යනෝ කියලා. මොකද දැන් අර 6 ශ්‍රේණිය වගේ චූටි උත්තර ලියන්න බෑ. දැන් ඔයාලා ඉන්නේ 7 ශ්‍රේණිය. 7 ශ්‍රේණියට ආවා කියලා කියන්නේ පොඩ්ඩක් සංකීර්ණයි. එතකොට උත්තරේ ලියන්න ඕනේ අන්න අර සංකීර්ණ විදිහට. හරිද? මම ඒ සංකීර්ණ උත්තරයක් දෙන්නම්. එතකොට ඒක මෙන්න මේ වගේ දේවල් පුතේ ඔයාලට පාඩම් කරගන්න වෙනවා අනිවාර්යෙන්ම. ඒක ඉතින් මොකද පරිගණකය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අපිට ඔයාලට හිතලා ලියන්න උත්තරයක් බෑනේ. හිතලා ලියන්න බෑ. ඒක නිසා හරි නිර්වචනයක් තියෙන්න ඕනේ. ඒ නිර්වචනය ඔයා මතක තියාගන්න සහ ඔළුවට දාගන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ භාෂාවෙන් ලියන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පේපර් එකට ඇහුවොත් අනිවාර්යෙන් අහනවා. හරිද? ලියාගන්න පරිගණකයක් යනු. ලස්සනට නෝට් එක තියෙන්න ඕනේ. මට නෝට් එක එවන්න ඕනේ හැමෝම ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් මට නෝට් එක ඕනේ. මම නෝට් එක එක එක්කෙනාගෙන් හැමෝගෙම නෝට් එක බලනවා. කිසිම මාතෘකාවක් දාන්න එපා. කෙලින්ම මධ්‍යස්ථ සුමේක කියලා කිසිම දෙයක් ලියන්න නැතුව මුලින්ම ලියාගන්න පරිගණකයක් යනවා කියලා කියන්නේ මොකක්ද කියලා. ඉන්න දාන්න. පරිගණකයක් යනවා. එච්චරයි. හරිද? මම කියන්නද? හරි. පොතේ ලියාගන්න. දත්ත ආදානය කළ හැකි වූද දත්ත ආදානය දත්ත ආදානය කළ හැකි වූද කාට හරි ලියාගන්න බැරි වුණොත් අහන්න. ඒ වෙලේම මයික් එක ඔන් කරා මට මෙතන පැටලුණා. මට ආයෙ පාරක් කියලා දෙන්න පුළුවන්. දත්ත ආදානය කළ හැකි වූද හරි නේද? ආදානය කළ දත්ත ආදානය කළ හැකි වූද ආදානය කළ දත්ත ආදානය කළ දත්ත සකස් කරගත හැකි වූද ආදානය කළ දත්ත සකස් කරගත හැකි වූද දත්ත ආදානය කළ හැකි වූද ආදානය කළ දත්ත සකස් කරගත හැකි වූද දත්
තොරතුරු බවට එකට ලියන්න කඩන්න නැතුව මේක එක පේලියට ලියන්න. දත්ත තොරතුරු බවට ප්‍රතිදානය කළ හැකි. දත්ත තොරතුරු බවට ප්‍රතිදානය කළ හැකි. දත්ත තොරතුරු බවට ප්‍රතිදානය කළ හැකි හරිනේ විද්‍යුත් සංඛ්‍යාංක උපකරණයකි. විද්‍යුත් සංඛ්‍යාංක උපකරණයකි. දිග වැඩි නේද නිර්වචනය? අප්පා කවුද හිතුවේ නේ මෙච්චර දිග නිර්වචනයක් එයි කියලා? අමාරුයිද පාඩම් කරන්න? මේ උතේ ඔයාලා දන්නේ නැතුවනේ ලිව්වේ. දැන් කිසියම් දෙයක් හරි අවබෝධයක් නැතුව තමයි ලිව්වේ. එහෙම ප්‍රතිදානයක් කියලා කියනවා, ආදානයක් කියලා කියනවා, තොරතුරු දත්ත මොනවාද මේ කියන එක දන්නේ නැතුව තමයි ඔය නිර්වචන ලියාගත්තේ. හැබැයි මෙතනින් එහාට මම කියලා දුන්නාට පස්සේ ඔයා ඔය හැම දෙයක් ගැනම දැනුවත් වෙනවා. දැනුවත් වුණාට පස්සේ ඔයාට ඔය නිර්වචන ලේසි. ආයි කියන්න ඕනේද කාට හරි නිර්වචනේ අලුතෙන්? ප්‍රශ්නයක් නෑ නේද? දත්ත ආදානය කළ හැකි වූද ආදානය කළ දත්ත සකස් කරගත හැකි වූද දත්ත තොරතුරු බවට ප්‍රතිදානය කළ හැකි විද්‍යුත් සංඛ්‍යාංක උපකරණයකි. පළවෙනි තරු ලකුණ දාලා ලියාගන්න ඒක. තරුවක් දාලා වගේ ලියාගන්න. ඊට පස්සේ තව තරුවක් දාන්න යටින් මේ දෙවෙනි තරුව. මේ දෙවෙනි කතන්දරේ. මේ දෙවෙනි පොයින්ට් එක. ඒකට ලියන්න මෙහිදී දත්ත හා තොරතුරු මෙහිදී දත්ත හා තොරතුරු මෙහිදී දත්ත හා තොරතුරු ගබඩා කරගත හැකි වීමද මෙහිදී දත්ත හා තොරතුරු ගබඩා කරගත හැකි වීමද කමාවක් දාන්න. මෙහිදී දත්ත හා තොරතුරු ගබඩා කරගත හැකි වීමද කමාවක් දාලා ගබඩා කළ දත්ත ගබඩා කළ දත්ත ගබඩා කළ දත්ත නැවත ලබා ගැනීමේ ගබඩා කළ දත්ත නැවත ලබා ගැනීමේ ගබඩා කළ දත්ත නැවත ලබා ගැනීමේ හැකියාවද පරිගණකයට ඇත. නැවත ලබා ගැනීමේ හැකියාවද පරිගණකයට ඇත. හරි නේද? දැන් කට්ටියට පැටලිලා ඉන්නේ. ඇයි මොකද්ද? පටන් ගත්ත තැනම දිග ඡේදයක් දීලා දැන් නම් ඔළුව අවුල් වගේ. මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. එහෙම නේද? කට්ටියටම අමාරුයි නේ. දැක්ක ගමන්ම එකපාරම පටන් ගත්ත තැනම දිග මේකක් දුන්නා. ආයි නම් පන්තියෙන්නේ නැහැ සර්. එහෙමනේ. හරි පුතේ. දැන් ඔයාට ඔය දීපු මොන නිර්වචනේ තියෙනව නේද? ඒ නිර්වචනේ පොඩ්ඩක් අමාරු. ඔයා ඔය කියන අමාරු කැලේ ටික අපි බලමු. මොකද්ද අමාරු කැලේ ටික? මුලින්ම තියෙනවා පළවෙනි එක එයාට කියන දත්තයක්. දත්තය. දත්තය.
හරිද? ඔය තමයි පළවෙනිම අමාරු එක්කෙනා. හරි. ඔයා දන්නේ නැහැ දත්තයක් කියලා. අපි 6 වසරේ මේව ඉගෙන ගත්තා. මේ ඔක්කොම මේ අලුතෙන් උඩින් පහත් වුණා නෙමෙයි. 6 වසරේ ඔයාලා ඉගෙනගෙන ආපු ඒවා තමයි මේ. හරිද? හරි. දත්තේ කියන එක පළවෙනියට ආවා. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? දෙවෙනි කතන්දරේ මොකද්ද? ආදානය. ඔන්න අලුත් වචනයක් ආදානය. ආදානය. හරි. ඊළඟට තව මොනවද තියෙන්නේ? හරි. තව එකක් ගන්න පුළුවන් අපිට තොරතුරු. තොරතුරක් කියන දේ දන්නේ නැහැ ඔයා. තොරතුරක් කියන එක දන්නේ නැහැ කියලා ගන්නකො. හරි. ලියා ගන්න එපා. තොරතුරු. හරි. தත්ත්වය ආදානය කියන වචනේ දන්නේ නැහැ. තොරතුරු කියන වචනේ දන්නේ නැහැ. හරිද? තව එකක් ගන්න පුළුවන් මොනවද අපිට? ප්‍රතිදානය. 3 4 ප්‍රතිදානය. ප්‍රතිදානය. ඔය බලන්න දැන් ඔය ටිකෙන්ම දාන විදිහටම 4ක් දන්නේ නැහැ ඔයාලා. දන්නේ නැහැ එක්ක මතක නැහැ. නේ? එහෙමනේ. මතක නැති වෙන්නත් පුළුවන්. මොකද 6 වසරේදී මේ ඔක්කොම මේ ආදානය, ප්‍රතිදානය, සැකසීම මතක නැද්ද? මතකයි නේද? අපිට කියන්න බෑ මේ දැන් මේ කියද්දි මතක් වෙන කට්ටිය පොඩ්ඩක් කියන්න බෑ. මයික් ඔන් කරලා. මතකයිද? ආදානය, මතකයි. සැක මතකයිනේ? ඔව් මතක් වෙන්න ඕනේ. ප්‍රතිදානය කිව්වහම ආදානය, සැකසීම, ප්‍රතිදානය. කොටස් තුනයි. තව ඉස්සරහට කියලා දෙන්නම් ඒ ටික එහෙම වුණොත් ආයි මුලින්ද. හරි. දැන් අපි බලමු මුලින්ම தත්ත්වය. හරි. දත්තයක් කියලා කියන්නේ මොකක්ද? අංක 1ටම ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. හරි. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සර් දුන්නා බැල්වට ආරමත් දුන්නා. තේරෙන්නේ නැහැ මෙලෝ දෙයක්. පරිගණකයේ අනුකුමත්ද කියලා දුන්නා. දිග එන කෝච්චිය වගේ කෑල්ලක් දුන්නා. දැන් ඉතින් කියලා දෙන්න දුන්නා නා. හරිනේ. හරි. කියලා දෙන්නම්. ඔන්න මං ගියා ඔයාලට තියෙන ප්‍රශ්න 4. මේ ටික තමයි ඔයාලට තියෙන ප්‍රශ්න ටික. ඒකෙන් පළවෙනි එක තමයි පුතේ දත්තය. හරි. මේ දත්තය කියලා කියන්නේ මොකක්ද? දත්තයක්. දත්තයක් කියලා කියන්නේ මොකක්ද? data එකක්. What is meant by data? කාටරි idea එකක් තියනවද? දත්තයක් කියලා කියන්නේ මොකක්ද? ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවද කවුරු හරි? දත්තය කියලා කියන්නේ මොකක්ද? 6 වසර මතක කාටරි ඉන්නවද? මයික් ඔන් කරලා කියන්න බෑ. බලමු අපි chance එක දෙමු එක්කෙනෙක්ට. කියන්න බෑ. මතකයිද? නෑනේ. කාටවත් මතක නෑනේ. හරි. දත්තයක්. දත්තයක් කියලා කියන්නේ පුතේ මෙහෙමයි. කිසිම සැකසීමේ ක්‍රියාවලියකට භාජනය වෙලා නැති. ඔහේ නිදහස්ව තියෙන. ඒ කියන එකත් අමාරුයි. මම ලස්සනට එක පැහැදිලි කරලා දෙන්නම් කඩන්නම්. දැන්ට කියන දේ ඔලුවට දාගන්න. කිසිම සැකසීමේ ක්‍රියාවලියකට භාජනය වෙලා නැති ඔහේ නිදහසේ තියෙන. රූපයක් වෙන්න පුළුවන්. අක්ෂරයක් වෙන්න පුළුවන්. විරාම ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම තව වෙන්න පුළුවන් කිසියම් හෝ මිනුමක් වෙන්නත් පුළුවන්. ඒවට අපි කියනවා ඔහේ නිදහසේ තියෙන. ඔහේ නිදහසේ තියෙන. කිසියම් හෝ අක්ෂරයක්, රූපයක්, සංඥාවක්, විරාම ලක්ෂණයකට අපි කියනවා දත්තයක් කියලා. හරි. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. හරිද? ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. තාමත් තේරුන්නේ නැති අය ඉන්නව වෙන්න පුළුවන්. හරි. මම මෙහෙම කියන්නම්කෝ. දැන් උදාහරණයක් විදිහට මට දැන් දත්තේනේ ඕනේ. හරි. අනිත් එක අයින් කරා. හරි. දැන් මෙතන මම ලියනවා නිකන් උදාහරණයක් විදිහට ඉලක්ක 2. හරිද? 2 ලියලා ඔහේ මම ලියනවා 1 5 4 හරිද? 3 මෙන්න මේ වගේ මෙන්න මේවට අපි කියලා කියනවා දත්තයක්. මොකද මේ data මේ තියෙන data දත්තයක්. මේ දෙක කියලා කියන්නේ දත්තයක්. කිසිම සැකසීමේ ක්‍රියාවලියකට භාජනය වෙලා නැහැ. හැබැයි නිදහසේ තියෙනවා මේෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. නිකන් දෙක කියලා දැක්ක ගමන් දෙක කියලා අඳුර ගන්න පුළුවන්. දැක්ක ගමන් එක කියලා අඳුර ගන්න පුළුවන්. දැක්ක ගමන් අපිට 4 5 3 දැන් අර මං කියවනේ කිසියම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය වෙලා නැහැ කියලා. කිසියම් සැකසීමේ ක්‍රියාවලියක් කියලා කියන්නේ මොකක්ද? හරි. ඒක විසඳන්න. ඔන්න බලන්න. කිසියම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කරද්දී මම ගන්නවා මෙන්න මෙයාව මෙන්න මෙහෙම. මම මොකක් හරි මැෂින් එකකට දානවා මේ ටික.
මේ ටික එකතු කරලා දානවා මැෂින් එකකට. ඒ මැෂින් එකේ මොකක් හරි දෙයක් කරලා මොනවා හරි දෙයක් ඇතුළේදී ඒක අපිට පේන්නේ නැහැ. ආහාර සැකසීමේ ක්‍රියාවලියකට භාජනය වෙලා මෙන්න මේ වගේ එළියට එනවා. 1 2 3 4 5. දැන් බලන්න. දැන් මේක පිළිවෙලයි නේද? දැන් මෙතනින් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙයාගෙන් අපිට බලලා අයිඩියා එකක් ගන්න බෑ. මෙතන බලලා අපිට මොකක්ද කියන්න පුළුවන්? 1 2 3 4 5. එකේ ඉඳලා 5ට වෙනකන් සංඛ්‍යා ටික ඔක්කොම තියෙනවා. එතකොට මෙයාට අපි කියන්න පුළුවන්ද දත්තයක් කියලා? බෑ. මෙයාට දත්තයක් කියලා කියන්න බෑ. ඇයි? මොකද මෙයා කිසියම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය වුණා. භාජනය වෙච්ච නිසා තමයි මෙයාගෙන් අර දත්තේ කියන පට්ටම අයින් වෙලා වෙනම කෙනෙක්. එයාගේ නම තාම අපි ඉගෙන ගත්තේ නැහැ. තාම අපිට ඉගෙන ගන්න හම්බුනේ නැහැ. තව ඉස්සරහට එනවා. අර මං කිව්ව 4 ඇතුලේ එයා ඉන්නවා. හරි. දත්තේ කියන එක පැහැදිලිද? ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ආවද දත්තේ කියන්නේ මොකක්ද කියලා? දත්තයක්. එහෙම නැත්නම් ඩේටා එකක්. මොකක් හරි ඔලුවට ආවද අයිඩියා එකක් කට්ටියගේ? yes sir. මයික් ඔන් කරන්න බලන්න. කට්ටිය මයික් ඔන් කරන්න. ආවද මොකක් හරි තේරුණාද? නැත්නම් තේරෙන්නේ නැති දෙයක් තියෙනවද මොකක් හරි? හරි. දැන් කතා උදාහරණයක් කරගන්නම්කො මං. ඔන්න දැන් ඩේටා එක කට්ටියට තේරලා නැහැ. හරිද? ඩේටා එකක් කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් අද ගවද්ද? ඔන්න ඊයේ. මේ තියෙන්නේ ඊයේ. ඊයේ අද. දැන් ඊයේ වැස්ස නැහැ. ඊයේ වැස්ස නැහැ. හැබැයි අද වැස්ස තියෙනවා. හරිද? ඔන්න ඊයේ වැස්ස නැහැ අද වැස්ස තියෙනවා. ඒ දෙක එකතු කරලා පුතේ අපිට කියන්න පුළුවන් නේද හෙට මොනවා වෙයිද කියලා. හෙට මොනවා වෙයිද කියලා කියන්න පුළුවන් නේ. දැන් ඊයේත් වැස්සා. ඊයේ වැස්සේ නැහැ අද වැස්සා. ඒ අනුව අපිට කියන්න පුළුවන් අනිද්දා මොනවා වෙයිද? ඔය කාලගුණ දෙපාර්තමේන්තුව තියෙනවනේ. කාලගුණ දෙපාර්තමේන්තුව ගන්න එකතු කරන්නේ මුලින්ම ඩේටා. ඩේටා කියලා කියන්නේ ඔන්න බලන්න දැන් ඊ සතියේ ඔන්න 5 වෙනිදා මේ 5 වෙනිදා ඊට පස්සේ 6 වෙනිදා 7 වෙනිදා 8 වෙනිදා ඔන්න හරි 5 වෙනිදා වැස්සා 6 වෙනිදා වැස්සා 7 වෙනිදාත් වැස්සා 8 වෙනිදාත් වැස්සා. ඒගොල්ලෝ මේ හැම එකක්ම ගන්නෙ මොකක් විදියද? රෙකෝඩ් එක දෙන්නම් පුතේ. රෙකෝඩ් එක මම දෙන්නම්. මේ හැම එකක්ම ඒගොල්ලෝ ගන්නෙ මොකක් විදියද? දත්තයක් විදිහට. මේ දත්ත වෙනම අරගන්නවා. යාලා දන්නේ නැහැ. 5 වෙනිදා වැස්සා. ඒක විතරක් ගත්තා. 6 වෙනිදා එයත් වැස්සා. 7 වෙනිදා වැස්සා. ඒගොල්ලෝ වෙනම chart එක මේන්ටේන් කරනවා. chart එකක් මේන්ටේන් කරනවා. chart එක මාර්ක් කරනවා. 5 වෙනිදා වැස්සා, 6 වෙනිදා වැස්සා, 7 වෙනිදා වැස්සා, 8 වෙනිදා වැස්සා. හරිද? ඔන්න ඒ ටික හරි. ඒව තියෙන්නේ තත්ත්වයක් විදිහට තමයි විස්තර. ඒ කියන්නේ සාමාන්‍ය විස්තරය කියන්නේ 5 වෙනිදා වැස්සා. හරි. 5 වෙනිදා වැස්සා කියලා මාර්ක් කරගන්නවා. ඒක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තත්ත්වයක්. ඔන්න බලන්න ඊට පස්සේ ඒගොල්ලෝ මෙන්න මේ ටික යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරලා ඔය නිකම්ම හිතන්න මේ ටික දානවා කම්පියුටර් එකක් ඇතුළට. කම්පියුටර් එක ඇතුළට දාලා මේගොල්ලෝ මෙයා කියනවා කම්පියුටර් එකට කියනවා කම්පියුටර් එක මට කියන්න 9 වෙනිදා වහීද නැද්ද? 9 වෙනිදා වහීද නැද්ද කියලා කියනවා. අපිට හොයාගන්න පුළුවන් නේද දැන් 5 වෙනිදාත් වැස්සනා 6 වෙනිදාත් වැස්සනා 7 වෙනිදාත් වැස්සනා 8 වෙනිදාත් වැස්සා කියලා කියන්නේ 9 වෙනිදා වහින්න තියෙන සම්භාවිතාවය කොච්චරද? සම්භාවිතාවය වැඩි. 9 වෙනිදා වහින්න පුළුවන්. අනිවාර්යයෙන්ම 9 වෙනිදා වහින්න පුළුවන්. අන්න ඒක අපිට මෙන්න මෙයා හදලා දෙනවා සාමාන්‍යයෙන් උත්තරයක් කියන නිසා. ඒගොල්ලෝ සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට දැම්මට පස්සේ සැටලයිට් බලලා ඒව කොම කරලා තමයි අර උත්තරේ ඒ කියන්නේ 9 වෙනිදා වහිනවද නැද්ද කියන එක එන්නේ. මම අර ඔයාලට උදාහරණයක් විදිහට තමයි මේක පැහැදිලි කරේ. ඩේටා ටික ඔක්කොම එකතු කරලා කිසියම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කරාට පස්සේ තමයි අර ඒ කියන්නේ ඩේටා කියලා කියන්නේ නිකන් ඔහේ නිදහස් තියෙන්නේ. ඒව අරගෙන කිසියම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කරලා එතනින් එන කෙනාට අපි අලුත් නමක් කියනවා. ඒ නම එන්නේ තව ඉස්සරහට. ඒ නම එන්නේ ඉස්සරහට. හරිද? එයාට ඒ වෙලාවට මම කියලා දෙන්නම්. දැන්ට ඔයාලට ඩේටා කියන එක පැහැදිලිද?
தත්ත්වයක් කියලා කියන එක පැහැදිලිද? සාමාන්‍ය ඒකට අපි කියවනේ විරාම ලක්ෂණයක් වෙන්න පුළුවන්. නිකන් ඔහේ තියෙන විරාම ලක්ෂණයක්. දැක්ක ගමන් දත්තයක් විදිහට ගල අරගන්න පුළුවන්. නිකන් මේ හෑෂ්ටැග් එකක් තියෙනවා. එහෙම නැත්නම් එක කියලා තියෙනවා. එහෙම නැත්නම් කොහේ හරි තව තැනක තුනක් කියලා තියෙනවා. තව කොහේ හරි රූපයක් තියෙනවා. මේ හාවෙක්ගේ රූපයක් තියෙනවා කොහේ හරි වා දකිනවා. ඒවා දත්ත. අමුදත්ත ඒවට කියන්නේ අපි අමුදත්ත කියලා. හරිද? පැහැදිලිද වැඩි? ඔය කතා කරන්න ඕනේ නැත්නම් මටත් බෝරින් වෙනවා. තේරුණාද? ඔව් සර්. ප්‍රශ්නයක් නැද්ද? මොන හරි අවුලක් තියෙනවද? දත්ත ගැන මොන හරි අවුලක් තියෙනවද? දත්ත ගැන මොකක් හරි අවුලක් තියෙනවද? නෑ සර්. නෑනේ ප්‍රශ්නයක් නෑනේ. එතකොට දැන් නිකමට හිතන්නකෝ. දැන් ඔයා කොහේ හරි යද්දි මොකක් හරි සංඥාවක් දකිනවා. උදාහරණයක් විදිහට හිතන්න. දෙන්නකොත් පේනවනේ. හරි. මෙන්න මේ වගේ සංඥාවක් දකිනවා. ඒක ඔයා ගන්නෙ කොහොමද? දත්තයක් විදිහට ගන්න පුළුවන්ද අපිට බැරිද? පුළුවන් දත්තයක් සර්. විදිහට පුළුවන්. අන්න හරි. ඒ කියන්නේ වැඩේ කටියට තේරලා තියෙනවා. සර්. පුළුවන්. දත්තයක් විදිහට ගන්න පුළුවන්. හරි. දැන් එහෙම වුණොත් අපි දත්තය ගැන එක නිර්වචනය ලියාගෙන ඉමුද? හරිද? සර්. දත්තේ හරි. දත්තය ගැන ලියන්න. කිසිදු සැකසීමේ ක්‍රියාවලියකට කිසිදු සැකසීමේ ක්‍රියාවලියකට ලක් නොකළ කිසිදු සැකසීමේ ක්‍රියාවලියකට ලක් නොකළ ඉලක්කම් ටිකටම ලියාගෙන යන්න. ඉලක්කම් කමාවක් දාලා අක්ෂර ඉලක්කම් කිසිදු සැකසීමේ ක්‍රියාවලියකට ලක් නොකළ ඉලක්කම් කමා අක්ෂර කමාවක් දාලා වචන කමාවක් දාලා රූප හෝ මිනුම් කිසිදු සැකසීමේ ක්‍රියාවලියකට ලක් නොකළ ඉලක්කම් අක්ෂර වචන රූප හෝ මිනුම් සමූහයකට රූප මොකද පුතේ? රූප හෝ මිනුම් රූප හෝ මිනුම් සමූහයකට රූප හෝ මිනුම් සමූහයකට දත්ත යැයි කියනු ලැබේ. රූප හෝ මිනුම් සමූහයකට දත්ත යැයි කියනු ලැබේ. රූප හෝ මිනුම් සමූහයකට දත්ත යැයි කියනු ලැබේ. හරි. දැන් ඊළඟට අපි කතා කරන්නේ මෙහෙම කරන්නකො. උදාහරණයක් කියලා දාන්න. උදාහරණයක් කියලා එහෙම උදාහරණ.
දත් එකට පල්ලෙහැන් ඒ ඔයාලා ලියාගත් එකට පල්ලෙහැන් උදාහරණයක් දාලා නිකන් ඇඳලා පෙන්නන්නේ. 1 3 ඊට පස්සේ විරාම ලක්ෂණයක් දාන්න මෙහෙම එකක් දාන්න. ඊට පස්සේ හර්ෂාදී ලකුණක් දාන්න. ඊට පස්සේ තව තරුස ලකුණක් අදින්න. එතකොට තමයි ඔයාලට මෙන්න මේ උදාහරණයක් දත්තවලට. දත්තවලට මේ තියෙන්නේ උදාහරණ. තාම මෙතනින් අක්ෂරයක් දාන්න. එතකොට අක්ෂරයක් කියලා කියන්නේ මේ අයන්න. අකුරක් වෙන්න පුළුවන්. මෙතනින් මෙහෙම ටයන්න දාන්න. ඔයාලා කැමති එකක් දාගන්න. තව තව සිම්බල් එකක්. තව රූපයක් මේ. ඔය නිදහසේ තියෙනවා. මේවයින් කිසි තේරුමක් නැහැ අපිට. මේ දැන් මේ තුන දැක්ක කියලා අපිට මේකෙන් මොකක් හරි කරන්න පුළුවන්ද? බෑ. මේ ගහක් දැක්ක කියලා මේක අරගෙන මොකක් හරි මැෂින් එකකට දාලවත් මොකක්ද හදන්නේ මේකෙන්? කිසිම දෙයක් අපිට කරන්න බෑ. මේ දත්ත මේ එක එක තනි දත්ත එක්කන ගත්තොත් මේ තනි එක්කෙනාගෙන් කිසි වැඩක් කරන්න බෑ. හැබැයි මේ ටික ඔක්කොම එකතු කරොත් ඔන්න යම් කිසි දෙයක් අපිට කරන්න පුළුවන්. තේරුණා නේද? අන්න ඒක තමයි ඔලුවට දාගන්න. ඔය උදාහරණ දාන්නකො. දැන් ඔයාලටම පේනවා මෙතන දැන් මේක තියෙනවානේ. දැන් ඊළඟට අපි කරන්න යන්නේ මේ දත්තත් අපි කොටස් තුනකට වර්ග කරනවා. මේ දත්තය අපි කොටස් තුනකට වර්ග කරනවා. ඒ ඇයි අපි කොටස් තුනකට වර්ග කරන්න කියලා ඔයාලට තේරෙයි. මොකද දැන් මෙහෙම තිබ්බොත් මේ අක්ෂරයි මේ ඉලක්කම් අක්ෂර. එතකොට මේ සිම්බල්ස් ඒ කියන්නේ අපි කියනවා විරාම ලක්ෂණ. ඒවා රූප ඔක්කොම ටික එකතු වෙලානේ තියෙන්නේ. අපි ඒගොල්ලෝන්ව වෙන් විදිහට වෙන් කරන්න යනවා. එතකොට දැන් අලුත් මාතෘකාව දාගන්න දත්ත පවතින ආකාර කියලා දාගන්න. මෙහෙම මෙන්න ලියන්න එපා. මෙහෙම දාගන්න. මෙන්න මෙහෙම දාන්න ඕනේ කට්ටියම. දත්ත පවතින ආකාර පොතේ කෙරවලට වෙන්න මෙහෙම ලිව්වා. මෙන්න මෙහෙම එකයි. මේ පැත්තට ඊතලයයි ආයි පල්ලෙහාට ඊතලයයි. මෙතන මේ ඉස්සරහෙන් ලියන්න තියාගන්න. දත්ත පවතින ආකාර තුන ලියන්න ඉඩ තියාගන්න. උදාහරණ තෙතනම ලියන්න පල්ලෙහාන් ඉඩ තියලා මේ ඊතල තුන බැලන්ස් කරලා ගානට දාගන්න. හරිද දාගත්තද? දත්ත පවතින ආකාර. හරිද කොහොමද ලිව්වද?
මේ කට්ටිය දාලා තියෙනවා වහිනවා සම්බන්ධ වෙන්න බෑ කියලා. එයාලට රෙකෝඩින්ග් එක දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම පුතේ ඔයාගේ යාළුවන්ටත් ඉන්නම නම් කියන්න සම්බන්ධ වෙන්න කියලා ක්ලාස් එකට. මේක මේ වාරෙම නොමිලේ තමයි ක්ලාස් එක කරන්නේ. ඒගොල්ලන්ටත් ඇවිල්ලා එයාලගේ දැනුම වර්ධනය කරගන්න කියන්න පුංචි මතක් කිරීමක්. හරි. එතකොට දත්ත පවතින ආකාරයේ පළවෙනි ආකාරය ලියන්න. ලිඛිත ආකාරය. ලිඛිත ආකාරය. ලිඛිත ආකාරය. පළවෙනි එක තමයි ලිඛිත. ලිඛිත ආකාරය කියලා ලිව්වා. ඒකට ඉස්සරහින් වරහණක් දාලා ලියන්න උදාහරණ දෙක තුනක් මම කියන්නම්. ලිඛිත ආකාරය යටතේ ලියන්න සංඛ්‍යා මේ උදාහරණ කියන්නේ. එතන ඉස්සරහින්ම මේ විදිහට එකක් දාන්න. දාලා ඉවරලා ඒක ඇතුලේ ලියන්න සංඛ්‍යා සංඛ්‍යා අක්ෂර විරාම ලකුණු. ඇතුළේ උදාහරණ ටික ලියන්න සංඛ්‍යා අක්ෂර විරාම ලකුණු කිය. සංඛ්‍යා අක්ෂර විරාම ලකුණු. සාමාන්‍යයෙන් මම දැන් කැමරාව දිහා කෙලින් බලන්න විදිහක් නැහැ. මොකද මේ මට ස්ක්‍රීන් එක පේන්නේ ඔයාලව පේන්නේ මෙතන මේ යට තියෙන ලැප් එකෙන් තමයි. මෙහින් බැලුවොත් තමයි මට ඔයාලව හරියට පේන්නේ. ඔයාලට පේන්නේ මම අර බිම් බලන් ඉන්නා වගේ මේ ස්ක්‍රීන් එක දිහා තමයි ඔයාලව බලන් ඉන්නේ. ඔයාලා කැමරාව ඔන් කරලානේ තියෙන්නේ. හරි. ඒක ලිව්වනේ. ලිඛිත ආකාරය සංඛ්‍යා අක්ෂර විරාම ලක්ෂණ. හරි. ඊට පස්සේ ලියන්න දෙවැනි ආකාරය ශ්‍රව්‍ය ආකාරය. ශ්‍රව්. ඒකත් අර වගේම වරහණක් දාලා ඉඳ තියාගන්න. ශ්‍රව්‍ය ආකාරය. මේ ශ්‍රව්‍ය කියලා කියන්නේ මොනවද? අපිට ඇහෙන්න තියෙන ඒවා. නිකන් හිතන්න කටහඬක්. එහෙම නැත්නම් ഘോഷාවක් කිසියම් ස්වරයක් කියලා. අන්න ඒවට කියනවා අපි දත්තයක් කියලා. අපිට ඒවත් ගන්න පුළුවන් දත්තයක් විදිහට. තාම මේ දත්ත පැහැදිලි කරලා ඉවර නෑ. තව තියෙනවා ටිකක් දත්ත ටික. දැන් අර පොඩ්ඩක් ඔළුව අත ගාගෙන ගියේ මුල් ටිකේ. ඊට පස්සේ ශ්‍රව්‍යයකට උදාහරණ ලිව්වේ නෑනේ. ශ්‍රව්‍යයකට උදාහරණ ලියා ගන්න. වරහණ ඇතුලේ කටහඬ ഘോഷාව කටහඬ ഘോഷාව ස්වර කටහඬ ഘോഷාව ස්වර ඊළඟ ආකාරය තමයි දෘශ්‍ය ආකාරය. ලිඛිත ශ්‍රව්‍ය දෘශ්‍ය. ලිඛිත ආකාරය ශ්‍රව්‍ය ආකාරය දෘශ්‍ය ආකාරය. මේ දෘශ්‍ය ආකාරයට ලියා ගන්න උදාහරණ වරහන් ඇතුලේ දාගන්න. හැඩතල හැඩතලයක් වෙන්න පුළුවන්. තව රූප තව පාට හැඩතල රූප පාට.
ඇඩතල රූප පාට. දැන් ඔයාලට වැඩේ පැහැදිලිද? දැන් දත්තයක් කියලා කිව්වා ඔහේ නිකන් තියන්නම් වාලේ තියනවා දත්තයක්. හරි, කිසිම සැකසීමක් නැහැ. ඔහේ තියනවා අක්ෂර සංඛ්‍යා ඔක්කොම ටික තිබ්බා. අපි ඒක තව ටිකක් අපේ ඔළුවට දාගන්න ඕන නිසා පිළිවෙලට ඒ දත්ත පවතින ආකාර කියලා කොටස් තුනකට වෙන් කරා. තුනේ පළවෙනි එක තමයි ලිඛිත. ඒ කියන්නේ ලියන ස්වභාවයෙන් මොනවද තියෙන්නේ? අපි ඒකට කිව්වා සංඛ්‍යා තියෙනවා, අක්ෂර, ওই විරාම ලක්ෂණ අපි ඔක්කොම සඳහන් කරන ඒවා කියන්නේ ලිඛිත. ලියන ස්වරූපෙන් තියෙන දත්ත. ආයි ශ්‍රව්‍ය. ශ්‍රව්‍ය කියලා කියන්නේ මොකද? අපේ කනට ඇහෙන ඒවා. ශ්‍රව්‍ය කියන්නේ අපේ කනට ඇහෙන්න තියෙන දත්ත තමයි. ස්වරයක් වෙන්න පුළුවන්, ഘോഷාවක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවලුත් අපිට ගන්න පුළුවන් ශ්‍රව්‍ය පැත්තට. හරි. ඊළඟ එක. අපිට තව දත්ත තියෙනවා පේන්න. අපේ ඇස් දෙකට පේන්න තියෙනවනේ. ඒකට කියන අපේ දෘශ්‍ය දත්ත කියලා. හැඩතලයක්, රූපයක්, පාටක්. ඔන්න ඔය ටික තමයි දෘශ්‍ය පැත්තෙන් එන්නේ තත්ත්වවලට. හරිද? ඔය ටික පැහැදිලි නේද? හරිනේ. හරි. දැන් ආයි අරකට යනවා. දැන් අර පරණ උදාහරණයට මම ආයි යනවා. මේ මාසයේ අපි ගත්තා 5 වෙනිදා වැස්සා. හරි. 6 වෙනිදා 6 වෙනිදාත් වැස්සා. 7 වෙනිදාත් අපි මොකද කරේ? වැස්සා කියලා අපිට ඔන්න ඩේටා එකක් තියෙනවා. 8 වෙනිදාත් වැහැලා තියෙනවා. වර්ෂාව හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට 9 වෙනිදා මොකද වෙන්නේ? 9 වෙනිදා කියන එක ෂුවර් නෑ. අපි දන්නේ නෑ. හැබැයි අපි දන්න දෙයක් තියෙනවා. 5 වෙනිදාත් වැහැලා, 6 වෙනිදාත් වැහැලා, 7 වෙනිදාත් වැහැලා, 8 වෙනිදාත් වැහැලා කියලා පුතේ. හරිද? ඒ කියන්නේ ඔයාට ඩේටා 1යි 2යි 3යි 4ක් තියෙනවා. දත්ත 4ක් තියෙනවා. ඒ දත්ත 4 පාවිච්චි කරලා ඕන බලන්න. දැන් මම මේ දත්ත 4ම දානවා. මේ මගේ මැෂින් එකක් තියෙනවා මෙහෙම. මේ දත්ත 4ම මම ගෙනල්ලා මෙයාට දෙනවා. මෙයාට දීලා කියනවා දැන් අර අපි කලින් කිව්වොත් කිසියම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කරලා නැහැ. හැබැයි දැන් මොකද කරන්නේ? මේ මෙයාට මැෂින් එකට දීලා මොකක් හරි කිසියම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කරලා මම කියනවා හොයන්න කියලා 9 වෙනිදා වහිනවද නැද්ද කියලා. 9 වෙනිදා වහිනවද නැද්ද කියන එක තමයි මේ හොයන්න බලන්නේ. ඒ මොකද කරන්නේ? 5 වෙනිදා වැහැපු දත්තේ තියෙනවා, 6 වෙනිදා වැහැලා කියන දත්තයක් තියෙනවා, 7 වෙනිදා වැහැලා කියලා දත්තයක් තියෙනවා, 8 වෙනිදා වැහැලා කියලා දත්තයක් තියෙනවා. හරිද? ෂුවර් ෂොට් අපිට දැන් දත්ත 4ක් තියෙනවා. ඒ ටික එකතු කරලා ඕනේ හිතන්න මේ දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මැෂින් එකක් තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ මොකද ඒගොල්ලොන්ට කියන්න බෑනේ 9 වහින්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. 9 වහින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ දෙකම තියෙනවා. අපි කරන්නේ අර දත්ත ටික එකතු කරලා කිසියම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කරලා ඉවර වෙලා බලනවා 9 වෙනිදා වහිනවද නැද්ද කියලා. ඊට පස්සේ මේ මැෂින් එකේ ඔන්න මේ මැෂින් එකට දත්ත ටික දාලා එයා චන්ද්‍රිකා හරහා බලලා කොහොමද විස්තර ඔක්කොම ටික බලලා භූගෝලයේ පිහිටීම් මනම් ඔක්කොම බලලා මැප් එකයි ඔක්කොම ටික බලලා ඉවර වෙලා ප්‍රතිදානය කියන්නේ එළියට දෙනවා 9 වෙනිදා මෙන්න 9 වෙනිදා වහිනවා කියලා දත්තයක් දෙනවා. 9 වෙනිදා වහිනවා. මේ දත්ත ටික එකතු කරලා 9 වෙනිදා වහිනවා කියලා අපිට මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. හරිද? ඒ උත්තරේ දෙනව නේද? ඒ උත්තරේට අපි ලස්සන නමක් කියනවා. මොකද උත්තරේට අපි ලස්සන නමක් කියන්නේ මේ දත්ත ටික එකතු කරලා අපි යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරලා හදාගත්ත උත්තරයක් තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒකට අපි කියනවා පුතේ තොරතුරක් කියලා. දැන් මං කිව්වා මතකද අපි 1 2 3 4 කියලා දැම්මනේ. ඒ 4 ඇතුලේ ওই දත්තේ කියලා එක තිබ්බා. ඊට පස්සේ තොරතුර කියන එකකුත් තිබ්බා. ඔයාලට මතක ඇති. මතකයි නේද? අමතක කරන්න එපා. දත්තේ කියලා තිබ්බා, තොරතුර කියලාත් තිබ්බා. එතකොට දැන් ඔයාලා ඒක තේරුම් ගන්න ඕනේ. දත්ත කිහිපයක් එකතු වෙලා තමයි තොරතුරක් හැදෙන්නේ. ඔන්න මේ උදාහරණයක් ආශ්‍රයෙන්ම පැහැදිලි කරා. දත්ත කිහිපයක් එකතු වෙලා තමයි තොරතුරක් නිර්මාණය වෙන්නේ. දත්ත වලින් කිසිම වැඩක් ගන්න බෑ. හැබැයි තනි දත්තෙන් මම කියන්නේ තනි දත්තෙන් අපිට කිසිම වැඩක් ගන්න බෑ. හැබැයි අපි මොකද කරන්නේ? මෙතන දත්ත 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඒ 4ම එකතු කරලා අපි ගත්තා තොරතුරක් 9 වෙනිදා වහිනවා කියලා. දැන් ඔයාලට පැහැදිලිද? මේ තොරතුර හැදිච්ච විදිය පැහැදිලිද? දත්ත
දත්ත එකතු කරලා තොරතුරු හැදුනා. තනි දත්තයක් තිබ්බ මේ පස්සෙන්ද වැහැලා තියෙනවා. පස්සෙන්ද වැහැලා තියෙනවා 9 වෙනිදා වහිත කියලා මට කියන්න පුළුවන්ද? බෑ. ඇයි? මම දන්නේ නෑනේ. මොකද මට කිසිම දන්නේ පස්සෙන්ද වැහැලා මම දන්නේ නෑ 6 වෙනිදා වැහැලාද 7 වෙනිදා වැහැලාද 8 වෙනිදා වැහැලාද කියලා මම දන්නේ නෑ. හැබැයි දැන් මම දන්නවා පස්සෙන්දත් වැහැලා 6 වෙනිදාත් වැහැලා 7 වෙනිදාත් වැහැලා 8 වෙනිදාත් වැහැලා. ඒක නිසා මට නිගමනයකට එන්න පුළුවන් මෙන්න මෙහෙම කිසියම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය කරලා මොකක් හරි ප්‍රොසෙස් එකක් මොකක් හරි ප්‍රොසෙස් එකක් කරලා මට තොරතුරක් ගන්න පුළුවන් 9 වෙනිදා වහිනවා කියන එක. මේක තොරතුරක්. මේක තොරතුරක්. මේ දත්ත ටික එකතු කරලා ආවේ තොරතුරක්. ඒක වැඩේ පැහැදිලිද ඔයාලට? තව උදාහරණයක් මම ඉස්සෙල්ලා ගත්තානේ. තව උදාහරණයක් මම ගත්තා. ඔන්න බලන්න ඒකේ තොරතුරක් නිර්මාණය වෙන විදිය. තොරතුරු නිර්මාණය වෙන්නේ දත්ත වලින් කියන එක මතක තියාගන්න. එච්චරයි ඔයාගේ ඔළුවට යනවා. එච්චරයි මට වෙන්න ඕනේ. හරි. මං කිව්වා මෙතන ඔහේ නිදහසේ එක තියෙනවා කමා වුන්නේ. එක තියෙනවා, පහ තියෙනවා, තුන තියෙනවා, හතර තියෙනවා, දෙක තියෙනවා. හරිද? ආගන්න. හරි මයික් එක මියුට් කරගන්න සද්දේ එනේ. පුතා මයික් එක පොඩ්ඩක් මියුට් කරගන්න. මේ දැන් මෙතන නිදහසේ දත්ත ටික තියෙනවනේ. ඔන්න දැන් ඔයාලට පේන ගමන් තියෙනවා ෂෝට් දත්තයක් මේක කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? මේක අපි දානවා අර මං කිව්වා වගේ මැෂින් එකකට. මොකක් හරි ක්‍රියාවලියකට භාජනය කරනවා. මොකක් හරි දෙයක් කරලා මට මේකෙන් තොරතුරක් කරන් දෙන්න. හරි. ඔන්න මම මේ මැෂින් එකට මේ තියෙන ටික ඔක්කොම දැම්මා. මේ මැෂින් එකෙන් මට එළියට දෙනවා හරි ලස්සනට මේ ටික පිළිවෙලට කරලා 1 2 3 4 5 කියලා. එතකොට මෙන්න මෙයා ඇවිල්ලා පුතේ තොරතුරක්. මෙන්න මෙයාට අපි කියනවා තොරතුරක් කියලා. ඒ තොරතුර මොකද්ද? 1 සිට 5 එක් ඇති තියෙන සංඛ්‍යා ටික. ඒක තමයි තොරතුර. ඔන්න අපි දැක්කද? ඔහේ තිබ්බ දත්ත ටිකකින් අපි ලස්සනට එක්කෙනෙක්ව හදාගත්ත ඒක තොරතුරක්. දැන් මට ඔයාලට කියන්න පුළුවන් මේ තියෙන්නේ 1 සිට 5 එක් තියෙන සංඛ්‍යා ටික. ඔයාලට කාටද කියන්න පුළුවන් තොරතුරක් විදියට. දැන් ඒ එතනට වෙනකම් පැහැදිලිද? එතනට වෙනකම් පැහැදිලිද? මොකක් හරි ප්‍රශ්නයක් තිබුණද මයික් ඔන් කරන්න කට්ටිය? මොකක් හරි අවුලක් තියනවද? දත්තය තොරතුර. දත්තය තොරතුර කියන එක ඔලුවට ගියාද? ඔව් සර්. දත්තය වලින් තමයි තොරතුරු හදාගන්න කියන එක ඔලුවට ගියාද? අනිත් පැත්ත. ඔව් සර්. හරි. දත්ත ටික එකතු වෙලා තොරතුරක් හැදෙනවා. හරි. දැන් ඊළඟට අපි තොරතුරු ගැන ලිව්වේ නෑනේ. දැන් ඊට පස්සේ පළවෙනි එක ලිව්වා අපි දත්තය කියලා, දෙවෙනි එක දාගන්න තොරතුර කියලා. දෙවෙනි මාතෘකාව තොරතුර. තොරතුරක් කියලා දාන්නකො තොරතුරක් යනු. අරකටත් දාගන්න දත්තයක් යනු. හරිද? ලියාගත්ත තොරතුරක් යනු කියලා. තොරතුරක් යනු කියලා දාන්න. එතන ලියන්න දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට මේ කියන තොරතුරක් යනු කියලා කියන එක නිර්වචන. එතකොට මේ ටික ඔයාලා නිකම් මතක තියාගන්න. මේ ටික මම වැඩි හොඳට තමයි ඉගෙනන්නේ. දැන් ඔයා දන්නවා දත්තයක් කියලා කියන්නේ මොකද? චූටි හරි අයිඩියා එකක් තියාගන්න දත්තයක් කියලා කියන්නේ මොකද්ද? තොරතුරක් හරි කියන්නේ මොකද්ද කියලා ඒ ඇති. මේක විභාගයට අහන්නේ නැහැ. එහෙනම් ඇයි සර් ඉගෙනුවේ නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් ඇයි ඉගෙනුවේ මෙච්චර වේ දත කාගෙන ලොකු දෙයක් ලියාගෙන ඇයි ඉගෙනුවේ? නෑ පුතේ මේක විභාගයට නෙමෙයි ටාගට් කරන්න ඕනේ. ඔයාගේ දැනුම වර්ධනය කරගන්න තමයි අංක 1. මොකද දත්තයක් තොරතුරක් කියන දේ තමයි ඉස්සරහට මේ දාන අර අත්තිවාරම තමයි ඉස්සරහට ඔයාට වටින්නේ. මොකද මේව දන්නේ නැතුව ඔහේ නිකන් දත්තයක් තොරතුරක් කියලා කිව්ව ගමන් ඔයාලා හොල්මන්.
දැන් ඔයාලා දන්නවා දත්තයක් කියලා කියන්නේ මොකද්ද? තොරතුරක් කියලා කියන්නේ මොකද්ද කියන එක. හරිද? අන්න ඒක නිසා තමයි මේ පැහැදිලි කරලා එකින් එක පැහැදිලිලා මම ඔයාලට පටන් ගද්දිම කිව්වා වෙලාවයයි කරන්න දෙයක් නැහැ. මොකද හරියට ඉගෙන ගන්නවා නම් වෙලාව කැප කරන්න වෙනවා. හරි. දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට ලක් කළ පසු දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට ලක් කළ පසු තොරතුරක් නිර්මාණය වේ. දැන් මේ අලුත් දෙයක්ද කියන්නේ කිව්වේ නෑ. මේ අලුත් දෙයක්ද කිව්වේ මේ උදාහරණ බලන්න. මේ වගේ දත්ත ඔහේ තිබ්බ දත්ත ටිකක් අරගෙන යම්කිසි ක්‍රියාවලියකට භාජනය කරලා අපි ලස්සනට තොරතුරක් හදාගත්තා. ඒක තමයි මෙන්න මෙයක් කියන්නේ. මොකද්ද කියන්නේ බලන්න. කිසිදු සැකසීමේ ක්‍රියාවලියකට දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට ලක් කළ පසු මේ තියෙන දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට දත්ත ටික සකස් කිරීමේ ක්‍රියාවලියකට ලක් කළ පසු තොරතුරු නිර්මාණය වේ. ඔච්චරයි. ලේසි නේ? දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට ලක් කළ පසු තොරතුරු නිර්මාණය වේ. දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට ලක් කළ පසු තොරතුරු නිර්මාණය වේ. හරි. දෙවනි තරු ලකුණ දාලා ලියා ගන්න. ඒකටම තොරතුරේටම දෙවනි තරු ලකුණ. අපි ලිව්වේ පළවෙනි තරු ලකුණ තමයි අර ලිව්වේ. දෙවනි තරු ලකුණ ලියා ගන්න රූලක් කරලා ලියා ගන්න. තොරතුරක් අපට හමු වන වෙලාවේදී තොරතුරක් අපට හමු වන වෙලාවේදී එහි වටිනාකම තොරතුරක් අපිට හමු වන වෙලාවේදී එහි වටිනාකම තොරතුරක් අපට හමු වන වෙලාවේදී එහි වටිනාකම වැඩි නමුත් කාලයාගේ ඇවෑමෙන් ඒ කියන්නේ ටික කාලයක් ගියාට පස්සේ ඒක තමයි කාලයාගේ ඇවෑමෙන් කියලා කියන්නේ. කාලයාගේ ඇවෑමෙන් එම තොරතුරක් අපට හමු වන වෙලාවේදී එහි වටිනාකම වැඩි නමුත් කාලයාගේ ඇවෑමෙන් එම තොරතුර දත්තයක් බවට එම තොරතුර දත්තයක් බවට එම තොරතුර දත්තයක් බවට පත්වේ. කාලයාගේ ඇවෑමෙන් එම තොරතුර දත්තයක් බවට පත්වේ. හරිනේ මම ඔක්කොම කට්ටිය ලිව්වා කියලා හිතනවා. මේක දාගන්න උදාහරණයක් විදියට. ඒ තොරතුරට යටින් මේක දාගන්න උදාහරණයක් විදියට. ඊට අපි කියනවා දත්ත
ඊතලයක් දාලා ලියන්න යම් කිසි ක්‍රියාවලියක් කියලා. ඒ ක්‍රියාවලියෙන් පස්සේ ඊතලයක් දාලා අන්න අර ටික ලියා ගන්න පිළිවෙලට තොරතුරක් කියන එක. ලස්සනට නෝට් එක තියෙන්න ඕනේ. හරිද? හරි නේද? මාතෘකාව උදාහරණ ලියාගත්තනේ. නෑ සර්. නැද්ද? හරි. දැන් අර කට්ටිය ඉන්නේ 7 ශ්‍රේණිය හොඳේ. දැන් අර චුට්ටක් බබා මට්ටමින් උඩ එන්න ඕනේ. ටක් ගාලා වැඩ ටික කරන්න ඕනේ. මොකද අර 6 හිටපු පොඩි උන් ටික දැන් 7 කියන්නේ ලොකු වගකීමක්. කට්ටිය දැන් ලොකුයි. පොඩි බට්ටෝ ටික නෙමෙයි. හරි සර්. හරි නේද? හරි. එහෙම වුණොත් ඔයාලා පාට කරන ඒවා ටික ඒ ටික පොඩ්ඩක් පස්සේ තියාගන්න. දැනට අර අදාළ ඒවා ටික විතරක් හදාගෙන පාට කරන ටික පස්සේ කරලා මේ නෝට් එක දාන්න මට ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අද වැඩි ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් ඊටු නෝට් ටික සම්පූර්ණ කරලා දාන්න. මේ පැයක් දෙකක් ගියාට කමක් නැහැ. හරි. මම මේක මකනවා. මකන්නේ හේතුව තව චූටි දෙයක් කියලා දෙන්න වෙනවා. දැන් ඔයාලට පොඩි ඩවුට් එකක් කියන්නේ පොඩි ප්‍රශ්නයක් ඇති. අර අපි වැස්ස ගන්න උදාහරණය ආවනේ. 9 වෙනිදා වහීද නැද්ද කියලා. ඔයාලට මේ කතන්දරෙත් එක්ක පොඩ්ඩක් එතන පැටළුනේ නැද්ද? දැන් අර මං කියවනේ තොරතුරක් අපිට හමු වන වෙලාවේදී ඒකේ වටිනාකම වැඩි කියලා කිව්වනේ. ඒ වටිනාකම වැඩි වෙලා හරි. වටිනාකම වැඩි වෙලා ඒ ටික කාලයක් යද්දි ඒකේ වටිනාකම අඩු වෙනවනේ. කාලය යද්දි වටිනාකම අඩු වෙලා ඒක දත්තයක් බවට පත් වෙනවා. එතන පොඩි ඩවුට් එකක් ආවෙ නැද්ද? එතන පැහැදිලි කරන්න ඕනේ නේද? ඔන්න බලන්න ඒක පැහැදිලි කරනවා. හරිද? අර උදාහරණයම තමයි ගන්න. හරි. 5 6 7 8 5 6 7 8 ඔය දවස් ටික ගන්නවා. ඒකේ අපි මොකද කිව්වේ? 5 වෙනිදා වැස්සා, 6 වෙනිදා වැස්සා, 7 වෙනිදා වැස්සා, 8 වෙනිදා වැස්සා. හරි. ඔන්න ඔක මතක තියාගන්න. අපි මොකද කරන්නේ? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මැෂින් එක තියෙනවා. අපි මේ ඩේටා ටික ඔක්කොම මෙයාට දෙනවා. මෙයා අපිට හදලා කියනවා ලස්සනට 9 වෙනිදා මොකද වෙන්නේ කියලා. 9 වෙනිදා වහිනවා කියලා අපිට මෙන්න මෙයා කියනවා.
යම් කිසි ක්‍රියාවලියකට භාජනය කරා ඒක මොකක් හරි process එකක් වෙන්න පුළුවන්. ඒක දැන්ට එච්චර ඔලුවට දාගන්න යන්න එපා. මේක දල විදිහට ඉගෙන ගන්න. ඔන්න 5 6 7 වහිනවා කියලා තියාගත්තා. ඒ වහිනවා කියලා දාන තියෙන data ටික අපි මේ මැෂින් එකට දාම මැෂින් එකෙන් ඔන්න අපිට 9 වෙනිදා වහිනවා කියලා උත්තරයක් හම්බ වුණා. හරිද? දැන් මේක දත්තයක්ද තොරතුරක්ද? මේ 9 වෙනිදා 9 වෙනිදා වහිනවද නැද්ද? ඒ කියන්නේ 9 වෙනිදා කියලා කියන්නේ තාම නෑ. ඉස්සරහට තමයි. දැන් ඉතින් අද 8 වෙනිදා කියලා ගන්නකො. අද 8 වෙනිදා 9 වෙනිදා වහිනවද කියලා අපිට හොයන්න ඕනේ. 9 වෙනිදා වහිනවා කියලා ඔන්න උත්තරය ආවා. මෙන්න මෙයා දත්තයක්ද තොරතුරක්ද? මට අන්න හරියටම කියන්න මයික් ඔන් කරලා දත්තයක්ද තොරතුරක්ද? එතකොට මම දන්නවා වැඩේ තේරලා තියෙන්නේ කියලා. දත්තයක්. මෙයා දත්තයක්ද? තොරතුරක්. දත්තයක්ද තොරතුරක්ද? තොරතුර ෂුවර්ද? සර්. ෂුවර්ද? ෂුවර් සර්. වගකීමෙන්ද කියන තොරතුරක් කියලා? ඔව් සර්. ෂුවර්ද? කො අනිත් කට්ටිය ඔව් කියන්නෙත් නෑ කියන්නෙත් නෑ. එනේ මේක ඇයි දත්තයක් වෙන්න බැරි? දත්තයක් වෙන්නත් පුළුවන් නේ. සර් අද 8 වෙනිදා. ඒක ඊයේ හෙටනේ. අන්න හරි. ඒක තේරුණා නම් නියමයි. අනිත් කට්ටියට තේරුණාද? දැන් අපි මෙයාගෙන් බලාගන්නේ මේ අපිට හෙට ඕන එකක් තමයි අපි මේ බැලුවේ. ඒක අපිට හෙට වෙන දෙයක් නම් තොරතුරක්. හෙට වෙන දෙයක් කියන හැමතැනට මේක දාන්න බෑ. හැබැයි ඔයාලට දැන් දල විදිහට හරි ඔලුවට ගිහිල්ලා තියෙනවා. මෙයා දත්තයක් නෙමෙයි මෙයා තොරතුරක් කියන එක. නියමයි. ආයි සුපිරි. ඒ කියන්නේ වැඩේ හොඳටම තේරලා තියෙනවා. ඊට පස්සේ දැන් එතනින් එහාට දැන් හිතන්නකො ඔන්න දැන් අද 8 ගෙවිලා ගියා. ඔන්න හෙට 9 ආවා. හරි. හෙට අර කිව්වත් වගේම වැස්සා. දැන් ඊළඟට ආයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අර මැෂින් එකට දානවා ප්‍රශ්නයක් වෙනවා 10 වෙනිදා. 10 වෙනිදා වහීද නැද්ද? ඔන්න ප්‍රශ්නයක්. 10 වෙනිදා වහීද නැද්ද? 10 වහීද නැද්ද? 10 වහීද නැද්ද කියලා ගද්දි පුතේ දැන් අර 9 වෙනිදා වැස්සා 9 වෙනිදා වැස්සා කියලා කාරණාවක් දත්තයක්ද තොරතුරක්ද? දත්තයක් සර්. නියමයි. නියමයි. අනිත් අයට තේරුණාද වැඩි? ඔව් ඒක සර්. දත්තයක් උනේ කොහොමද? අනිත් කටට තේරුණාද? මේ පොඩ මයික් ඔන් කරන්න. එක්කෙනයි කතා කරන්නේ. සකින්දු නේද? සකින්දු විතරයි කතා කරන්නේ. මයික් ඔන් කරමු. අනිත් තව කොල්ලෙක් හිටියා නේද? ඔව් කවිතනේ. කවිත තේරුණාද? ඔව් සර්. ෂුවර්ද? ඔව් සර්. ඒකයි දත්තයක් උනේ. 9 වෙනිදා කොහොමද දත්තයක් උනේ? ඇයි සර් 9 වෙනිදා ඊට පස්සේ 10 වෙනිදා කිව්වනේ. අන්න හරි. ඒ කියන්නේ 10 වෙනිදා තමයි අපිට හොයන්න ඕනුනේ. හැබැයි 9 වෙනිදා වැස්සා කියලා අපි දැනගත්තා. අනිවාර්යයෙන්ම 9 වෙනිදා වැස්ස නිසා අර මැෂින් එකට එතකොට ආයි දාන්න ඕනේ 10 වෙනිදා මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට 5යි 6යි 7යි 8යි 9යි කියන ඔක්කොම දත්ත ටික දාලා ඉවරලා 10 වෙනිදා වහිනවද නැද්ද කියලා අපි තොරතුරක් හදා ගන්නවා. ඔන්න ඕක තමයි තියරි එක. ඔයාලට තේරුණාද ඒක වැඩි? ප්‍රශ්නයක් නෑ නේද? මොකද පොඩි හරි ප්‍රශ්නයක් තියාගෙන මෙතනින් නෑ ඉස්සරහට සර්. ගිහලා වැඩක් නෑ පුතේ. ඒකයි මං අහන්නේ මේ අනිත් ගෑන ළමයින්ට තේරුණාද? කවුද ප්‍රශානී යෙහෙනි ඔව් සර්. ප්‍රදීෂා තේරුණා නේද? තේරෙනවා සර්. හරි. ඔන්න දැන් ඒ කතන්දරේ හරි. එතකොට තත්ත්වයක් කියන්නේ මොකද්ද? තොරතුරක් කියලා කියන්නේ මොකද්ද කියන එක ඔන්න ඔයාගේ ඔළුවට ගිහිල්ලා තියෙන්නේ. හරිද? මේක දැන් මේ උදාහරණය ලියා ගන්න ඕන නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අර කලින් උදාහරණ ලියාගත්තනේ. දැනට තේරෙනවා නම් එච්චරයි. දත්තයක් කියන්නේ මෙච්චරයි. තොරතුරක් කියන්නේ මේක. දත්ත එකතු කරලා තමයි තොරතුරු හදාගන්නේ කියන එක තමයි වටිනාම කාරණාව. දත්ත එකතු කරලා තමයි තොරතුරු නිර්මාණය වෙන්නේ. ඔන්න ඔය ටික දැනගන්න තියෙනවා නම් මරු. හරි. ඊළඟට මොකක්ද ආවේ අපිට? ඊළඟට මොකක්ද අමාරු වචනේ ආවේ? කාටද කියන්න පුළුවන්ද බලන්න මතක එක්කෙනෙක්ට නම්. දැන් දත්තය හරි තොරතුරු හරි. ඊට පස්සේ ආදානේ.
අන්න හරි. ආදානය. ආදානය ඔව් ආදානය ප්‍රතිදානය. ওই දෙක තමයි ඊට පස්සේ තියෙන්නේ අපිට. හරි තප්පරයක් දෙන්න මට. හරි. දැන් ඔය ආදානය ප්‍රතිදානය. ඒකත් මම අර එකටම කියලා දෙන්නම්. එකෙක් ගන්නවට වඩා ලේසි ආදානය ඊට පස්සේ අපිට තව එකක් හම්බ වුණා ප්‍රතිදානය. ඒ අතරමැද තියෙනවා සැකසීම. ආදානය, සැකසීම, ප්‍රතිදානය. හරි. දැන් ඔයාලා ඊට කලින් ලියන්න ඕන පුතේ මාතෘකාවක් දාන්න පරිගණකයේ මූලික කාර්ය කියලා. පරිගණකයේ මූලික කාර්ය. මේක අලුත් මාතෘකාවක්. එක ගොඩේ ලියන්න එපා. එක පිටුවේ ඉඩ නැත්තම් චුට්ටි කෑල්ලක් තියනවා නම් ඒකේ ලියන්න එපා. කෙලිම අලුත් පිටුවකට යන්න. ඒක ස්කිප් කරලා අලුත් පිටුවකට යන්න. පරිගණකයේ පරිගණකයේ මූලික කාර්ය. පරිගණකයේ මූලික කාර්ය. කම්මැලිද දැන් ඔයාලා ලියලා කම්මැලිද? මෙතනින් එහාට මේ හරි ලස්සන කතා ටිකක් තියෙන්නේ. මේ ටික යද්දි කටේට කම්මැලි නැති වෙයි. අර වගේ දත්තත් නැහැ, ආදානත් නැහැ, මේවත් නැහැ. මේ තොරතුරුත් ඕනේ නැහැ. අච්චර සංකීර්ණ බර කතන්දර කියන්නෙත් නැහැ. මෙතනින් එහාට හරි තියෙන්නේ අර පාට මල් මලුයි සීනි බෝලයි ඔය වගේ කතන්දර ටිකක් තමයි තියෙන්නේ. හරි. පටිය ලියා ගන්නකො. පරිගණකයේ කාර්ය කියන එකේ ප්‍රධාන පොයින්ට් එකක් දාලා ලියන්න, තරුවක් දාලා ලියන්න. ඒකට අදාළව පරිගණකයේ මූලික කාර්ය වන්නේ පරිගණකයේ මූලික කාර්ය වන්නේ පරිගණකයේ මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම හා දත්ත ඇතුළත් කිරීම හා පරිගණකයේ මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම හා එම ඇතුළත් කළ දත්ත පරිගණකයේ මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම හා එම ඇතුළත් කළ දත්ත එම ඇතුළත් කළ දත්ත සැකසීම සහ එම ඇතුළත් කළ දත්ත සැකසීම සහ එම සැකසූ දත්ත පොඩ්ඩක් පැටලෙයි කමක් නැහැ ලියලා දෙන්නම් බය වෙන්න එපා ඔය ටික ලියා ගන්නකො පරිගණකයේ මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම හා එම ඇතුළත් කළ දත්ත සැකසීම සහ එම සැකසූ දත්ත එම සැකසූ දත්ත තොරතුරු ලෙස එම සැකසූ දත්ත තොරතුරු ලෙස ප්‍රතිදානය කිරීමයි. එම සැකසූ දත්ත තොරතුරු ලෙස
ප්‍රතිදානය කිරීමයි. හිතනවා. හරි. තාම මම මේක කියලා දුන්නේ නැහැ, වචනයක්වත් කියලා දුන්නේ නැහැ. මේ ලියනවා පමණයි. හරිද? ලියලා ඉවරද? එම සැකසූ දත්ත තොරතුරු ලෙස ප්‍රතිදානය කිරීමයි. මේ යන්නේ තාම 6 වසර ඈ. මේ ටික ඔයාලා අල්ලිලා නැහැ කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මේ ටික මතක නැහැ කියලා කියන්නේ. සහ ඉගෙනගෙන නැහැ කියලා කියන්නේත් ලොකු ප්‍රශ්නයක්. මේ විදිහට පළවෙනි පාරද ඉගෙන ගන්න ඔයාලා සාමාන්‍ය පළවෙනි පාර ඉගෙන ගන්න ටික පොඩක් කතා කරන්න බං. කවුද? මේ වචන අලුත්. සමට අලුත්. මම අදම තමයි මේව ඇහුවෙත්. 6 වසරේදී මම අහලා තිබ්බේ නෑ. මේ වචන අලුත් මේ කියන කට්ටිය කවුරු හරි ඉන්නවද? අත උස්සන්න මන්නේ හරි රේස් හෑන්ඩ් කරන්න බං. ඔප්ෂන් එකක් තියෙනවනේ. හරි ලකුණ දාන්න. හරි ලකුණ දාන්න. thumbs up. හරි. මේ ලියාගෙන ඉවරද? ඉවරයි නේද? හරි. ලගේද? මේ ලියාගෙන ඉවරයිද? ඉවරයි කියලා හිතනවා කට්ටිය. හරි. ඊළඟට කරන්න ඕන වැඩේ මෙච්චරයි. ඊළඟට කරන්න ඕන වැඩේ මම මෙන්න මේ ටික මේ විදිහටම මම මේ ලියන විදිහටම අර ඔයා දැන් ලියපු එකට පල්ලෙහායි ලියා ගන්න විතරයි තියෙන්නේ. හරිද? හරි. පළවෙනි එක තමයි ඕක ලියා ගන්න. පොඩ එන මුලින්ම ලියා ගන්න එපා. මුලින්ම බලන්න කොහොමද එන්නේ කියලා නැත්නම් ඔයාලට ඉඩ ප්‍රශ්නයක් ඒ පොතේ ඉඩ ටික ඉතුරු කරගන්න. වෙනවනේ. හරි. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. එතකොට ඔයා මේක කරන්න ඕනේ ආදානය කියලා ලිව්වා. ඊට පස්සේ ඊතලයක් ගහන්න, දත්ත සැකසීම, ඊතලයක් ගහන්න, ප්‍රතිදානය. ඔන්න ඔය ටික ලියා ගන්න. දැන් ලියා ගන්න. මේක පොඩි දෙයක් තියෙන input process output. මේක කොටුවක් ගහලා ඇඳත් කමන්නේ කොටු තුනක් ගහලා ඇඳලා කොහොම හරි කමන්නේ වැඩේ ලස්සනට තමයි වෙන්න ඕනේ. ආදානය, දත්ත සැකසීම, ප්‍රතිදානය. input process output ඒවට කියන ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියන්නේ ආදානය කියලා කියන්නේ input, දත්ත සැකසීම කියලා කියන්නේ process, ප්‍රතිදානය කියලා කියන්නේ output. කිසිම දෙයක් හිතන්න එපා ඕක ලියා ගන්න. ඔච්චරයිද? කතා කරාද කවුරු හරි? ඔය ටික විතරද ලියන්න ඕනේ? පැහැදිලි නෑනේ පුතේ වා කියන එක. ඔය ටික විතරද ලියන්න ඕනේ? මට ඇහෙන්නේ පොඩ chat එකෙන් දාන්න පුළුවන්ද? මෙතන මේ කනෙක්ෂන් අවුලක් නිසා මොකද වහිනවා මේ පැත්තට හොඳට. INPUT මෙතන තියෙන්නේ. ඒක පේනව නේද? process කියන්නේ PROCESS OUT PUT output.
එහෙනි හදිස්සිද ක්ලාස් ඉවර වෙන වෙලාව අහන්නේ? හරිද? වැඩේ ලියාගත්තද? මේ තාම යන්නේ 6 වසරේ. 6 වසර ටික පොඩ්ඩක් මතක් කරලා තමයි එකපාර මධ්‍යසකසුම මේකකයට ගිහිල්ලා නිකන් අච්චාරු වෙනවට වඩා හොඳයි කියලා නිසා තමයි පොඩ්ඩක් 6 වසර ටික පොඩ්ඩක් මුලින්ම. මෙතනින් එහාට ආයි 6 වසර ටික කරන්නේ නැහැ. මේ අර ප්‍රධානම දේ දැනගෙන 7 වසරට උල් පාඩම් පටන් ගමු කියන තැන තමයි මමත් හිටියේ. කොහොලත් කැමති වුණේ ඒකට. ඒක නිසා අපි මේ ටික අල්ලගෙන වැඩේට වහිමු. හරි නේද? එහෙනම් මෙතනින් ඉස්සරහට යමුද අපි? එහෙනම් මම මෙතනින් ඉස්සරහට යනවා. හරි. දැන් කරන්න තියෙන ඔයාලට මෙච්චරයි. දැන් මම මේක විස්තර කරලා දෙන්න යන්නේ. ආදානය, දත සැකසීම, ප්‍රතිදානය. දැන් අතේ තියෙන පැන්සල් ටික විසික් කළා දාන්න. දැන් විසික් කළා දාන්න. ඇයි ලියන්න දෙයක් නෑ දැන් මොකොත්. දැන් අපි යන්නේ මොකද්ද? කේක් හදන්නවා. දැන් අපි යන්නේ කේක් හදන්න. ඔන්න. හරි. මේකත් දැන් මම මකලා දානවා. අපි ICT නේ මේවත් ඉගෙන ගන්නේ කේක් හදන්න. හරිද? හරි. දැන් බලන්න. ඔන්න. අපි දැන් කේක් හදමු. හරිද? දැන් මට කියන්න කේක් හදන්න අපිට ප්‍රධාන වශයෙන්ම දැන් ඔන්න මයික් ඔන් කරලා දැන් මෙතනින් එහාට තියෙන්නේ හරි ලස්සන කතන්දර ටිකක් ඔයයි මගේ අතර තියෙන සංවාදය යන්න ඕනේ හරි ලස්සනට යන්න ඕනේ. හරිද? කේක් හදන්න මොනවද අපිට ඕන වෙන්නේ මුලින්ම කියන්න බලන්න. කොට බිත්තර අන්න හරි. මොනවද? පිටි, බිත්තර, තව මොනවද? බටර් බටර්. තව සීනි. දැන් ඒවට නම් ටක් ගාලා අන්මියුට් වෙනවනේ. ඒ වගේ එකක් ඇහුව ගමන් ටක් ගාලා අන්මියුට් වෙනවා. ප්‍රශ්නයක් ආපු ගමන් කට්ටිය ගොළු වෙනවා. එහෙමද? හරි. ඔන්න දැන් අපි ගන්නවා. හරි. ඔයාලා තමයි දැන් ඔය කේක් එක හදන්න යන්නේ. මම මෙන්න බටරුත් ගත්තා. හරිද? ඊට පස්සේ තව මොකද්ද ගන්නෙ? මෙතනින් දානවා මම තව කිරි බෝතලයකුත්. ඔන්න කිරි බෝතලයකුත් ගත්තා. හරිද? පිටි. හරි. ඔන්න පිටිත් ගත්තා. හරිද? තව මොනවද තියෙන්නේ? බිත්තර. දෙකක් ඇති නේද? දෙකක් ඇද්ද? ඇතිනේ. අන්න දෙකක් ඇති ඔයාලා තමයි කිව්වේ. තව මොනවද? ඊට පස්සේ කෝප්පයක් තියෙනවා. ඒකේ සීනිත් තියෙනවා. හරි. දැන් මේ ටික හරි. ඔව්. මේ ටික අපි මොකද කරන්නේ? මේ ටික ඔක්කොම එකතු කරලා අපි මොකද කරන්නේ? මික්ස් කරනවා. නේ? එහෙමනේ කරන්නේ. මම දන්නෙත් නෑ කේක් හදන්නේ කොහොමද කියලා හරියටම. දන්න විදිහට තමයි මේ උදාහරණයක් ගත්තේ ඔයාලට පාඩම් පැහැදිලි කරලා දෙන්න. මේ ටික ඔක්කොම දාලා ඔන්න හිතන්න අපි මික්ස් කරා. හරිද? ඔන්න දැන් අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ගත්තා. අපි මික්ස් කරා. වැඩේ හරි. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? දැන් මෙයාව දැන් හිතන්නකෝ. හරි. ඔන්න ඊතලයකුත් දාගත්තා. මෙන්න මේ අමුද්‍රව්‍ය ටික මික්ස් කරලා ඉවරලා ඊළඟට කරන්න තියෙන්නේ පුතේ අපිට මොකද්ද? මෙයාව දාන්න තියෙනවා කොහෙටද? කොහෙටද දාන්නේ? කේක් එක බේක් වෙන්න. අන්න හරි. ඔන්න අවන් එකට දානවා. කේක් එක බේක් වෙන්න කියලා අවන් එකට දානවා. හරි. අවන් එකට දැම්මා. ඊළඟට දැන් එයා මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 200ක විතර උෂ්ණත්වයට පැයක් විතර කේක් එක හැදිලා ලස්සනට මොකද වෙන්නේ? අන්තිමට අපි මේ කේක් එක එළියට ගන්නවා. ඔන්න මේක තමයි අපේ කේක් එක. ඉටිපන්දමකුත් ගහමු. හරිද? ඔන්න අපේ උපන්දින කේක් එක.
අපි හැදුවා. හරිද? දැන් ඔයාලට පැහැදිලිද වෙන්නේ? අපි මොනවද මුලින්ම මොකද කරේ? බඩු ටික ගත්තා. හේ ටික එකතු කරලා ඔක්කොම ටික මේව හදලා අපි දැම්මා oven එකට. oven එකකින් අපිට ආවා අන්තිම ෆයිනල් අවුට්පුට් එක. ඒ කියන්නේ අන්තිම ප්‍රතිඵලය. අපිට ඕන කෙනා. ඒ කියන්නේ අපිට ඕන කේක් නම් මෙන්න මේ කේක් එක්කෙනා ආවා අන්තිමට කේක් ගෙඩියක් වෙලා. හරිද? ඔය උදාහරණයම තමයි පුතේ මම කලින් කිව්වේ ඔයාට input process output කියලා. හරි. දැන් බලන්න input කියලා කිව්වේ මොකද්ද? ආදානය. දැන් අපි අර බඩු ටික එකතු කරලා මික්ස් කරානේ. බඩු ටික ඔක්කොම එකතු කරලා අරෙන් බඩු දැම්මා මෙහෙන් බඩු දැම්මා ඔක්කොම ආවේ. ඒ මොකද කරේ අපි? ඉන්පුට් එකක් ආදානය. මෙතනට අපි කියලා කියනවා ආදානය. ඊට පස්සේ ආදානයක් දුන්නා. ඔන්න අපි කේක් එකට ආදානයක් දුන්නා. ඊට පස්සේ මෙතනදී වෙන්නේ මොකද්ද? process ප්‍රොසෙස් එක. ඇයි ප්‍රොසෙස් වෙන්නේ? ඇයි මොකද්ද? අපි දැන් කේක් එක හදලා ඔක්කොම කරලා oven එකට දැම්මම පස්සේ සෙල්සියස් අංශක 200ක විතර මේ ලොකු උෂ්ණත්වයකට. සෙල්සියස් අංශක 200ක විතර. 200ක විතර උෂ්ණත්වයකට පැය කීයද? පැයක් ගන්නකො. පැයක් විතර මෙයා ඇතුළේ ලොකු ක්‍රියාවලියක් වෙනවා. කේක් එක කැරකි හරි කොහොම හරි පිච්චෙනවා. කේක් එක පිච්චෙනවානේ. සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයෙන් කේක් එක පිච්චෙනවා. එතකොට මෙතන මොකද වෙන්නේ? සැකසීමක්. යම්කිසි සැකසීමක්. හරි. යම්කිසි සැකසීමක්. එතනට අපි කියලා කියනවා දැන් මෙතන අපි මොකක්ද ආවේ? ආදානය නම් input. INPUT. ඔන්න input එක අපේ. හරිද? සැකසීමක් කියලා කිය මොකද්ද? process. දැන් ඊළඟට හිතා ගන්න පුළුවන්. input ආදානය සැකසීමක් වෙනවා. අන්තිමේදී මොකක්ද එළියට එන්නේ? ප්‍රතිදානේ. ප්‍රතිදානය අන්න හරි Output. ප්‍රතිදානය. ඔය තියන්නේ ගානට. ප්‍රතිදානය එහෙම නැත්තම් output. ඕක නිකම් මම ඉන්පුට්ස් මේක සැකසීමක් කියන්නේ මේක ප්‍රතිදානය කියලා කියන්නේ මේක කියලා තේරුම් කරන්න කොච්චර හැදුවත් වැඩක් නෑ නේද? දැන් ලස්සනට තේරෙනව නේද? උදාහරණයක් අරගෙන තේරුම් කරන්න ගියාම මම මොකද කරේ? කේක් එකක් හැදුවා. ඔයාලට ටක් ගාලා ඔන්න කේක් එකකුත් හැදුවා. ICTත් ඉගෙනුවා. වැඩේ ලේසි නේද? වැඩේ ඔලුවටම ගියා නේද කට්ටියගේ? ඔව් සර්. අන්න හරි. ආදානය මොකද කරේ? ආදානයේදී මොකද වෙන්නේ? හතර වටෙන්ම අපි අමුද්‍රව්‍ය අරගත්තා. ඒ ටික එකතු කරා. ඊට පස්සේ සැකසීම වෙන්නේ සැකසීමක් වෙනවා නම් ඒ අමුද්‍රව්‍ය ටික කෙලින්ම පාස් වෙනවා මෙතනට. මෙයාගෙන් යම් කිසි සැකසීමේ ක්‍රියාවලියක් භාජනය වෙනවා. ඒ ක්‍රියාවලියෙන් පස්සේ මොකද වෙන්නේ? ප්‍රතිදානයේ විදියට කේක් එකක් අන්තිමේදී අපිට හම්බ වෙනවා. හරි. දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. අර ඔයාලා ලියාගත්තනේ input process output කියලා කොටුවක් ගහලා ලස්සනට ලියාගත්තනේ. උදාහරණ අංක 1. උදාහරණ අංක 1 කියලා ලියන්න. ලියලා ඉවර වෙලා ඔයා මෙන්න මේක අදින්න ඕනේ. මෙන්න මෙතන මේ අමුද්‍රව්‍ය ටික දාන්න. මේ අමුද්‍රව්‍ය ටික දාන්න. දාලා ඉවරලා මෙතනින් අවන් එකක් කියලා දාන්න. අවන් එකෙන් පස්සේ කේක් එකක් කියලා දාලා මේ ඊතලෙන් පෙන්නන්න. හරි. මේව මුකුත් ලියන්න එපා. යට මුකුත් කැලේ ටික ලියන්න එපා. ටක්කල වැඩි කරන්න ඕනේ. මෙතනින් දාන්න ඕනේ මෙයාට නම්බර් එකක් විතරයි දෙන්න ඕනේ. 1 2 3. සර් ඔව් කියන්න. අර 1 2 දාලා 3 දාලා ඊතල ගහලාද ලියන්න ඕනි? ඒ කියන්නේ මේ විදිහටම ඇඳ ගන්න ඕනේ. මේ ඊතලයේ ගහන්න ඕනේ. මේකට යටි මේ රූපෙට යටින් 1 කියලා දාන්න. මේ තියෙන්නේ දෙවෙනි මේ සැකසීමක් කියන එක ලියන්න එපා. සැකසීමක් ඕනේ නැහැ ප්‍රතිදානයක් ඕනේ නැහැ. ඒ තුන වෙනකොට තමයි 1 2 3. මට ඊට පස්සේ ඕනේ 1 2 3 කියලා මම වෙනම ලියලා ඒක පැහැදිලි කරවන්න තමයි හදන්නේ. රූපය ලියවන්න අඳින්න තමයි. ඕනිද? මොකද්ද රූපය අඳින්න ඕනේ. රූපය යටින් අනිවාර්යෙන් 1 කියලා තියෙන්න ඕනේ. මේ රූපෙට යටින් 2 කියලා තියෙන්න ඕනේ. මේ විදිහටම පොතේ ඇඳ ගන්න. යටින් ඉඳ තියාගන්න ලියන්න. මේ විදිහටම රූපෙ ටික ඇඳලා මෙයාට 1. මෙයා ඇවිල්ලා දෙවෙනි අවස්ථාව. මෙයා ඇවිල්ලා තුන්වෙනි අවස්ථාව. අර ඊතල ටිකත් එහෙමම තියෙන්න ඕනේ. මේ උඩ මේවා ඕනේ නැහැ.
හරිද? ලිය වැඩේ ඉවරද කොහොමද? නෑ සර්. ඔව් සර්. හරි හරි එන්න අපි බලමු. තා චුට්ටක්කින් දෙමු අනිත් කටියට ලියා ගන්න. ලස්සනට අර පාට කරලා ඒව කරලා හදාගන්න ඔයාලා පස්සේ දැනට පොඩ්ඩක් අර අපිට වැඩේ කරගෙන නැත්නම් වෙලාව යනවනේ. ඔයාලගේ වෙලාව අපරාධ එහෙම නැත්නම්. හරි අපි යන්න වැඩේට. හරි. මේ දැන් 1 2 3 කියලා ලියාගත්තනේ. දැන් ලියාගත්තට පස්සේ ඔව් මෙන්න මම මේක මකනකම්. හරි. දැන් 1 එනවනේ. හරි. 1 කියලා අපි අරකට නම්බරයක් දුන්නා නේද? පළවෙනි රූපෙට අපි 1 කියලා නම්බරයක් දුන්නානේ. ඒක ඉස්සරහ ලියා ඔව් ගන්න සර්. ආදානය. වෙනම ලියා ගන්න. වෙනම දැන් පහලින් ආදානය කියලා ලිව්වා. ඒක ඊතලයක් ගහලා ඔන්න දැන් ඒකේ යටින් තමයි ලියන්නේ. යටින් ලියන්න පළවෙනි තරු ලකුණු මෙන්න මේ විදිහට දාලා සර් ඉස්සරහින්ද ඇටින්ද ලියන්නේ? හරි නේද? හරි ආදානය කියලා ලියන්න. ඊට පස්සේ ඔන්න මේ පළවෙනි තරු ලකුණ ආදානය යටතේ ලියන්න පළවෙනි තරු ලකුණ ආදානය ලෙස ආදානය ලෙස ආදානය ලෙස සීනි පිටි බිත්තර කම දාලා ලියන්න ආදානය ලෙස සීනි පිටි බිත්තර බටර් සීනි පිටි බිත්තර බටර් ආදානය ලෙස සීනි පිටි බිත්තර බටර් දමා කේක් මිශ්‍රණය සාදා ගැනීම ආදානය ලෙස සීනි පිටි බිත්තර බටර් දමා කේක් මිශ්‍රණය සාදා ගැනීම මේ අර එකට දාපු අදාළ රූපෙට තමයි මේ ලියන්නේ. එතකොට මේ පළවෙනි එක කියලා කියන්නේ පළවෙනි රූපේ. පළවෙනි රූපේ වෙච්ච දේ තමයි අපි මේ පැහැදිලි කරන්නේ.
ලිව්ව නේද? ඔව් සර්. ඔව් සර්. හරි. ඊට පස්සේ දෙවනි එක. දෙක කියලා දාන්න. සැකසීම. ආදානය සැකසීම. එතෙන්ට ලියන්න සාදාගත් කේක් මිශ්‍රණය සාදාගත් කේක් මිශ්‍රණය සාදාගත් කේක් මිශ්‍රණය සාදාගත් කේක් මිශ්‍රණය සෙල්සියස් අංශක 200 සෙල්සියස් ලියන්න දන්නවනේ සෙල්සියස් අංශක 200 නැත්නම් සෙල්සියස් අංශක 200 කියලා ඔයාලා සිංහලෙන් ලියන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මේක දන්නේ නැත්නම් මේක ඕනේ නැහැ මේක නිකන් අර ඔයාලා දන්නේම නැති එකක්නේ සෙල්සියස් අංශක 200ක පමණ සාදාගත් කේක් මිශ්‍රණය සෙල්සියස් අංශක 200ක් පමණ උෂ්ණත්වයකට සෙල්සියස් අංශක 200ක් පමණ උෂ්ණත්වයකට පැයක කාලයක් පැයක කාලයක් රත් කිරීම සෙල්සියස් අංශක 200ක් පමණ උෂ්ණත්වයකට පැයක කාලයක් රත් කිරීම. දැන් ඊළඟ දවසේ ඉඳන් කෙලිම මධ්‍යසකසුම් මේකකයට බහින්නේ අපි ඈ. ආයෙ එතකොට මේ මුල කියලා දෙන්න විදිහක් නැහැ මේක රෙකෝඩ් එක දාන්න. ඔයාලගේ යාළුවන්ටත් යවන්න සහ යාළුවන්ටත් එන්න කියලා දැන් ඊළඟ දවසේ අපි කරද්දි කෙලිම මධ්‍යසකසුම් මේකකේ තමයි. ප්‍රධානම පාඩමක් ඒක මිස් කරගන්න එපා. මධ්‍යසකසුම් මේකකයට එන්න කියන්න ඔයාලගේ යාළුවෝ ඉන්නවනේ ඉස්කෝලේ යාළුවන්ටත් එන්න කියන්න. එතකොට දැන් මේ රෙකෝඩ් එක දෙන්නම් ඔයාලා ඒකත් ෂෙයා කරන්න ළමයින්ට ෂෙයා කරලා කියන්න මෙන්න මේවා අපේ සර් කරා 6 වසරේ මුල් ටික තමයි කරේ ඒ ටික අවබෝධයක් කරගෙන ලබන සතියේ කෙලින්ම එන්න ගැන ඊළඟ දවසේ අපි ක්ලාස් කරද්දී කෙලින්ම මධ්‍යසකසුම් මේකකේ තමයි පටන් ගන්නෙ. එතකොට මේ වගේ හුරතල් කිරලි එහෙම නැහැ හිමීට එහෙම යන්නේ නැහැ. කෙලින්ම ලස්සනට පාඩම ස්ටෑන්ඩඩ් එකක් විදිහට හරි විදිහට යනවා. දැන් අර කරේ මොකද ඔයාලට මාව පොඩ්ඩක් කිට්ටු වෙන්න සහ මේ ඔයාලගේ දැනුම පොඩ්ඩක් ආයි උඩට ගන්න තමයි මේ දේ අද කරේ. අද ආරම්භයක් විදිහට. අද අපේ පළවෙනි දවසනේ පුතේ. එතකොට ඔයාලට මුකුත් ප්‍රශ්නයක් නැහැ නේද? මොන හරි ඩවුට් එකක් තිබ්බද? නැත්නම් පරණ දේවල් අමතක වෙච්ච කට්ටියට තමයි ගොඩක්ම මේක කරේ. ඒක නිසා මේ කටේ පොඩ අල්ලගන්න වැඩි. ගොඩ කට්ටිය හොඳයි උත්තර දුන්නා. හරිනේ. දැන් මේක ලියාගත්තනේ 2 සැකසීම ඊට පස්සේ 3 මොකද්ද? පැයක කාලයක් රත් කිරීම කියලා ලිව්වනේ. පැයක කාලයක් රත් කිරීම. හරි. 3 ලියා ගන්න. ආදානයක් සැකසීමක් ඊට පස්සේ එනවා ප්‍රතිදානය. ප්‍රතිදානය. තුන්වෙනි රූපෙන් පෙන්වන්නේ ප්‍රතිදානය කියන එක.
හරිනේ හරි එතකොට ඒක ලියන්න ඕනේ දැන් අරගේ සෙල්සියස් 200ක උෂ්ණත්වයට රත් වුණා ඊට පස්සේ අපි ලියනවා සාදා නිම වූ කේක් ගෙඩිය සාදා නිම වූ කේක් ගෙඩිය අවන් එකකින් පිටතට ගැනීම එහෙම ලියන්න දන්න භාෂාවෙන් ලියන්න පොදු උදාහරණයක් නිසා අවන් එකෙන් පිටතට ගැනීම සාදා නිම වූ කේක් ගෙඩිය අවන් එකෙන් පිටතට ගැනීම ඔන්න ඕකට තමයි අපි කියන්නේ අවුට්පුට් එක කියන්නේ එතකොට ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් දැන් ඔකයි ඔළුවටම වැදිලා තියෙන්නේ කට්ටියගේ ආය අමතක වෙන්න බෑ ඉන්පුට් ප්‍රොසෙස් එකක් අවුට්පුට් කියලා කිව්වොත් ඔන්න ඕක තමයි මම තව උදාහරණයක් කියලා දෙන්නම් ඒක කියලා දුන්නාට පස්සේ ආයි ඔළුවටම වැදෙනවා ආය අමතක වෙන්න බෑ හොඳේ හරිද ආදානයක් සැකසීමක් ප්‍රතිදානයක් ඔන්න වැඩේ හරි කට්ටියට තේරුණානේ වැඩේ හරි දැන් මම තව උදාහරණයක් අරගෙන නිකන් කියන්නම් ඒකත් අහගෙන ඉන්න කට්ටිය හරි දැන් උදාහරණයක් විදිහට ගන්නකො වොෂින් මැෂින් එක වොෂින් මැෂින් එකට අපි මොකද කරන්නේ ඔයාගේ කිලුටු වෙච්ච රෙදි ටික තියෙනවා ඔන්න මේ කිලුටු රෙදි කෑලි මේ එහෙම තියෙනවා මේ ගඳත් ගහනවා ගඳ සාරින්න බෑ අපි මොකද කරන්නේ වොෂින් මැෂින් එකට ඔයාගේ රෙදි ටික දානවා වොෂින් මැෂින් එකට රෙදි ටික දානවා ඊට පස්සේ ඒ වොෂින් මැෂින් එක ඔයාගේ ඒ කිලුටු ඇඳුම් ටික හොදලා ඉවර වෙලා අලුත් ඇඳුම් විදියට එළියට එනවා හරිද ඕකත් අපිට වාන්න ඔන්න අපි මෙතන කියනවා ඉන්පුට් එකක් ඉන්පුට් කියලා කියන්නේ ආදානය මොකක්ද ආදානය අර කිලුටු ඇඳුම් ටික අපි මේ වොෂින් මැෂින් එකට දැම්මා වොෂින් මැෂින් එකට දානවා එතකොට මේ කිලුටු ඇඳුම් ටික වොෂින් මැෂින් එකට දාන එකට මං කිව්වා ආදානයක් කියලා හරි ආදානයෙන් පස්සේ මෙතන මොකද වෙන්නේ ඒ කිලුටු ඇඳුම් ටික දැම්මට පස්සේ මෙයා කිසියම් ක්‍රියාවලියක් කරනවා මොකද කරන්නේ වතුර දාලා වතුර මික්ස් වෙලා අර මේ ඔක්කොම මික්ස් වෙලා පවුඩර් මික්ස් වෙලා හොඳට හේදෙනවා හේදෙන එකට කියනවා අපි සැකසීමක් කියලා සැකසීමක් එතන වෙන්නේ සැකසීම ඒකට කියනවා ප්‍රොසෙස් එකක් කියලා හරි එතන සැකසීමක් වෙනවා ඒකට කියනවා අපි ප්‍රොසෙස් එකක් කියලා ඒකෙන් පස්සේ ඔන්න ඔක්කොම වෙලා රෙදි ටික වොෂ් වෙලා හේදිලා ඔක්කොම වෙලා වේලිලා ඔන්න එළියට එනවා අලුත් ඇඳුම් ටික ආයි සුවඳ ගහන ඇඳුම් ටික එනවා ඒකට අපි කියලා කියන්නේ මොකද්ද එතකොට මෙතනට මොකද්ද වෙන්නේ අලුත් ඇඳුම් ටික අපි එළියට ගත්තා ඒකට අපි කියන්නේ අවුට්පුට් අන්න හරි ප්‍රතිදානයක් ප්‍රතිදානය අවුට්පුට් ඔන්න කට්ටියට වැඩේ තේරුණාද තමන් තව උදාහරණයක් වැඩි හොඳටත් එක්ක අරගෙන කියලා දුන්නා ඉන්පුට් කරනවා ප්‍රොසෙස් කරනවා අවුට්පුට් කරනවා ඔන්න ඔය ටික තමයි කම්පියුටර් එකෙත් වෙන්නේ ඉන්පුට් කරනවා ප්‍රොසෙස් කරනවා අවුට්පුට් කරනවා දැන් අපි මෙතනදී දැනගෙන ඉන්න අපි මේකට රෙදි හරි රෙදි තමයි දාන්නේ
රෙදි තමයි මෙයාට දාන්නේ. රෙදි ටික දාලා වුණාට රෙදි ටික ඔක්කොම මේ වෙලා හෙදිලා එළියට යනවා. දැන් අර කම්පියුටර් එකේදී මොකද වෙන්නේ? කම්පියුටර් එකට මොනවද දාන්නේ? එහෙම නැත්නම් පරිගණකයට අපි මොනවද දාන්නේ? කාටද අයිඩියා එකක් තියෙනවද? තොරතුරු තොරතුරු නෑ මුලින්ම අපි දාන්නේ පරිගණකයට මොනවද අපි දත්ත දාන්නේ? දත්ත දත්ත ෂුවර්ද? දත්තද දැන් දත්තද තොරතුරුද? ෂුවර්ද? දත්ත දැන් ගොඩක් කට්ටිය තොරතුරු කිව්වා එක්කෙනෙක් දත්ත කියනවා. දත්තද තොරතුරුද? දත්ත දත්ත හරියට හරි. දත්ත තමයි දාන්නේ. දත්ත ටික දාලා ඉවරලා දත්ත ටික මොකද්ද වෙන්නේ? කිසියම් සැකසීමේ ක්‍රියාවලියකට භාජනය වෙනවා. ඒ උනාට පස්සේ තමයි එළියට එන්නේ තොරතුරු විදිහට. පැහැදිලිද? අර දත්ත ටික අර මං කිව්වේ 1 5 4 3 2 කියන විදිහට මෙන්න මෙයාට අපි මැෂින් එක මේ කම්පියුටර් එක කියලා ගන්න. ඔන්න කම්පියුටර් එකට දානවා. මෙන්න කම්පියුටර් එක තියෙනවා. ඔන්න අපේ කම්පියුටර් එක තියෙනවා. කම්පියුටර් එක මොකද කරන්නේ ඊට පස්සේ මෙයාට අපි මේ දත්ත ටික දානවා කම්පියුටර් එකට. කම්පියුටර් එක මොකද කරන්නේ? කම්පියුටර් එක ඇතුලේ යම් කිසි සැකසීමකට ලක් කරනවා. ප්‍රතිදානයේ විදිහට ලස්සනට 1 2 3 4 5. ඔන්න ඕක තමයි වැඩේ. කම්පියුටර් එක ඇතුලේ වෙන වැඩේ ඔන්න ඔච්චරයි. දත්ත දානවා සැකසීමේ ක්‍රියාවලියකට ලක් වෙනවා. ප්‍රතිදානයේ විදිහට මෙන්න මෙයා වෙනවා. හරිද? වැඩේ පැහැදිලිද? කම්පියුටර් එකට ඇතුළට ආදානය වෙන්නේ මොනවාද? දත්ත දත්ත. එතකොට කම්පියුටර් එක ඇතුලෙන් ඊට පස්සේ මොකද කරන්නේ? සකසනවා ප්‍රොසෙස් සකසනවා. ඊට පස්සේ සැකසන. ප්‍රොසෙස් එකෙන් පස්සේ අවුට්පුට් ප්‍රතිදාන අවුට්පුට් අන්න හරි. දැන් මේ මෙහෙම කරන්නකෝ. මෙන්න මේකත් මෙහෙමම ලියා ගන්න. මේ උදාහරණයක් අන්තිමට උදාහරණ ගන්න. අර මුලින්ම මම එක උදාහරණයක් ලියුවනේ. ඒකට පල්ලෙහෙන් මෙන්න මේක ලියලා තව චූටි කෑල්ලක් තියෙනවා ලියා ගන්න. එතනින් පස්සේ මේ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් වැඩේ ඉවරටම ඉවරයි. මේක ඇඳ ගන්න. මේ කුඩයට මාරු වෙන්න ඕනේ නේ. මේ ඔයාලා ඉංග්‍රීසි මීඩියම් කරා නොකරා ඒක ප්‍රශ්නයක් නෑ. මේ ඉංග්‍රීසි වචන මතක තියාගන්න. මොකද සිංහලෙන්ට වඩා මොකද ඉංග්‍රීසි වචන මතක තියාගන්න. දැන් ඔයා සිංහල මීඩියම් කරනවා වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වුණාට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න ඕනේ. මොකද ඉස්සරහට හම්බ වෙන්නේ ඉංග්‍රීසි වචනනේ. දැන් ප්‍රශ්නයක් නෑ. ඔයාලා පොඩි නිසා සිංහල මීඩියම් තමයි කොහොමත් ඉගෙන ගන්න එක හොඳයි. සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. ඉස්සරහට යද්දි තමයි ඉංග්‍රීසි මීඩියම් ඕන වෙන්නේ.
මොකද වැඩේ හරිද කොහොමද? හරනේ. ඊට පස්සේ ඕක යටින් ලියන්න. යටින් තරු ලකුණක් දාලා ලියන්න පළවෙනි තරු ලකුණ. මේ මෙයාගේ දැන් ඔයාලා ඇඳගත් එකේ යටින් තරු ලකුණක් දාලා ලියන්න පළවෙනි තරු ලකුණ. ලියන්න කට්ටියම. පරිගණකයට ආදානය ලෙස පරිගණකයට ආදානය ලෙස පරිගණකයට ආදානය ලෙස දත්ත ලබා දෙයි. ආදානය ලෙස දත්ත ලබා දෙයි. ඊට පස්සේ තරු ලකුණ අනිත් තරු ලකුණ දෙවනි තරු ලකුණ ලබා දුන් දත්ත ලබා දුන් දත්ත ලබා දුන් දත්ත යම් කිසි සැකසීමේ ක්‍රියාවලියකට ලබා දුන් දත්ත යම් කිසි සැකසීමේ ක්‍රියාවලියකට පරිගණකය පත් කරයි. යම් කිසි සැකසීමේ ක්‍රියාවලියකට පරිගණකය පත් කරයි. පරිගණකයට මොකද උදේ? කොයි පොයින්ට් එකද මේ තරුවද? පරිගණකයට පරිගණකය පත් කරයි. ලබා දුන් දත්ත යම් කිසි සැකසීමේ ක්‍රියාවලියකට පරිගණකය පත් කරයි. ඊළඟ තරුව. ඊට පස්සේ ලියාගන්න සැකසීමේ ක්‍රියාවලියෙන් අනතුරුව සැකසීමේ ක්‍රියාවලියෙන් අනතුරුව එම සැකසූ දත්ත සැකසීමේ ක්‍රියාවලියෙන් අනතුරුව එම සැකසූ දත්ත සැකසීමේ ක්‍රියාවලියෙන් පසුව එම සැකසූ දත්ත අනතුරුව
අනතුරුව තොරතුරු බවට ප්‍රතිදානය වේ. ඔන්න ඔච්චරයි කම්පියුටර් එකේ වෙන්නේ. පරිගණකයේ වෙන්නේ ඔච්චරයි. ප්‍රධාන පොයින්ට් තුන. ආදානයක් වෙනවා. ආදානය වෙන්නේ දත්ත විදිහට. දත්ත සැකසීමේ ක්‍රියාවලියකට ලක් වෙනවා. ඒ සැකසීමේ ක්‍රියාවලියෙන් පස්සේ අර දත්ත ටික තොරතුරක් වෙලා එළියට එනවා. ප්‍රතිදානය වෙනවා. ඔන්න ඔච්චරයි ඔලුවට දාගන්න ඕනේ. තොරතුරු බවට ප්‍රතිදානය වේ. හරිද? හරි. එතකොට ඔන්න දැන් අපි 6 වසරේ බේසික් ටික ඉගෙන ගත්තා. එතකොට මෙතනින් එහාට තියෙන්නේ අපිට දැන් ඉගෙන ගන්න 9 වසර 9 sorry සමාවෙන්න මේ 7 වසර ටික තමයි 6 වසර ටික ඉගෙන ගත්තා. 6 වසරේ මූලික අඩිතාලම අපි දාගත්තා. දැන් තියෙන්නේ අපිට 7 ශ්‍රේණිය ටික ඉගෙන ගන්න තමයි. එතකොට දැන් කාල වේලාවත් ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඔයාලට අමාරුත් එක්ක. දැන් කොහොමද අද දවස ඔයාලට තේරුණාද වැඩි? කොහොමද මේ උගන්නපු විදිය තේරුණාද? ඔයාලට වැඩක් වුණාද කොහොමද? මයික් ඔන් කරලා කියන්න. තේරුණා. ඔව් සර් තේරුණාද? තේරුණා. හොඳටම තේරුණාද කට්ටියටම? ඔව් කියලා සර්. දීපු ටික. එතකොට දැන් පරිගණකය කියලා කියන්නේ ඔව් සර්. මොකක්ද කියන එක මම කියලා දුන්නා. ඒ වගේම ආදානය ප්‍රතිදානය දැන් අර මේ ටිකෙම දැන් අර දැන් බලන්නකෝ දැන් අර මුලින්ම මම ලියාගත්තා. මට කියන්නත් අමතකුණා. දැන් බලන්න පරිගණකයක් යනු කියලා කිව්වනේ. හරිද? ඔන්න දැන් අපි දන්නවා. මොකද ආදානය කියලාද ඒකත් දන්නවා. ප්‍රතිදානය එතකොට ඔක්කොම ටික අපි දන්නවා. දැන් අපිට හිතා ගන්න පුළුවන් මෙන්න පරිගණකයක් කියලා කියන්නේ මොකද්ද? දත්ත ආදානය කළ හැකි වූද දත්ත ආදානය කරන්න පුළුවන්. ඔන්න මේ බලන්න මේ මෙතන. මේ පොයින්ට් එක. දත්ත ආදානය කළ හැකි වූද ආදානය කරපු දත්ත සකස් කරගත හැකි වූද ආදානය කරපු දත්ත ටික සකස් කරගන්නවා මෙයා මෙන්න මේ තැනින් සකස් කරගත හැකි වූද ඊට පස්සේ ඒ සකස් කරපු දත්ත ටික මොකද වෙන්නේ තොරතුරු බවට ප්‍රතිදානය කළ හැකි වූද විද්‍යුත් සංඛ්‍යාංක උපකරණයක ඉලෙක්ට්‍රොනික උපකරණයක් කියන එක තමයි කියන්නේ. දැන් දැක්කද? පැහැදිලිද? අර මුලින් ඔයාලට ඕක තේරුණේ නෑ. හැබැයි දැන් තේරුණා නේද වැඩි? මොකද්ද මේ පරිගණකයක් කියලා කියන්නේ? තේරුණා නේද? කට්ටියටම. ප්‍රශ්නයක් තේරුණා නෑනේ. සර්. තේරුණානේ. කොහොමද හොඳටම තේරුණාද? නැත්නම් ලාවට තේරුනේ? හොඳටම තේරුණා. හොඳටම තේරුණා නේ. දැන් ඒකට පරිගණකයක් කියලා කියන්නේ මොකද්ද කියලා ආයි මොලේටම ගිහිල්ලා තියෙනවා. එතකොට ආදානයක් සැකසීමක් ප්‍රතිදානයක් කියලා කියන්නේ තායි කෙලින්ම ලේවලටම ගිහිල්ලා තියෙන්නේ. එහෙමනේ. එතකොට ආයි මෙතනින් එහාට මේ ටික ඇල්ලෙන්නේ නැහැ. එතකොට එන්නේ දැන් ඔයාලගේ පළවෙනි පාඩම මධ්‍ය සැකසුම් මේකකේ තමයි අපි පටන් ගන්න තියෙන්නේ ඊළඟ දවසේ. එතකොට පුතේ ඊළඟ දවසේ පටන් ගද්දී ඔයාගේ යාළුවන්ටත් කියනවා මම මේ රෙකෝඩ් එක දෙන්නම් එයාලට යවන්න පළවෙනි පාඩම අපි මෙහෙම කරා 6 වසර ටික මෙහෙම කරා කියලා දෙන්න. ඔයාලට එතකොට මගේ නම්බරේ තියෙනව නේද? ඔයාලට උඩින් වැටෙනව නේද? මම මෙතනත් දාන්න 0.76යි 230යි 95යි 78 ඔයාලගේ කවුරු හරි යාළුවෙක් ඉන්නවා නම් කියන්න මේ නම්බර් එකට නමත් එක්ක ශ්‍රේණිය අපි 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 8 9 වෙනකම්ම ඔන්ලයින් ක්ලාසස් යනවා ඔන්ලයින් ෆ්‍රී ක්ලාසස් යන්නේ මේ ටිකේම නොමිලේ තමයි හැමෝටම උගන්වන්නේ ලංකාවේ ඕන ළමයෙක්ට සහභාගී වෙන්න පුළුවන් ඉස්කෝලේ යාළුවන්ටත් කියන්න මේ නම්බර් එකට එයාගේ නමයි ශ්‍රේණියයි එවන්න කියලා WhatsApp 076යි 230යි 95යි 78 ඕක තමයි නම්බර් එක. එයාට දාන්න කියන්නේ. එයාටත් ඔයාලා වගේම සහභාගී වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අපේ ගෲප් එකට ඇඩ් කරනවා යාව. ඔයාලගේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවනේ. යාළුවොන්ට තියෙන ක්ලාස් යන්න නැති අයටත් කියන්න. ක්ලාස් යන්න නැති අයට කියන්න. එන්න මේව වැඩක් කරනවා නොමිලේ යනවා. මේ වාරේ වෙනකම්ම ඇදගෙන යනවා. ඒකට මේ වාරේ කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේ වාරේ පළවෙනි වාරේ පේපර් එකට අපි වග කියනවා. හරි නේද? සර් ඔව් කියන්න. උසස් පෙළ කට්ටියට පාන්දි නැද්ද?
උසස් පෙළ කට්ටියට නම් තාම පන්ති පටන් ගත්තේ නැහැ. මමත් මොකද මේ අලුතෙන් තමයි පන්ති පටන් ගත්තේ. තාම උසස් පෙළට තියා සාමාන්‍ය පෙළටවත් බැරි වුණා. තාම ඔයාලගේ පන්ති ටිකත් හදාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. චුට්ට තමයි කරන්න බැලුවේ. हाँ सर හරි නේද? අද කරපු වැඩ ටික සරට දාන්න. මොකද තව ඉස්සරහට පොඩ්ඩක් වෙනස් වෙනවා. තව ඉස්සරහට කියන්නේ තාම ඔයාලගේ ටියුට් ටිකේම හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. මොකද ඔයාලා වතරින්න බැරි නිසා තමයි හැමෝටම නොමිලේ ක්ලාස් එකක් දැම්මේ. එතකොට නැත්නම් ඉස්සරහට මේ මොනවාම ලස්සන ටියුට් එකක් එනවා. කලර්ඩ් print out කරපු ටියුට් එකක් එනවා. ඒවා ඉස්සරහට ඔයාලට හම්බ වෙයි. ඒක නිසා මේ දැනට අපි අතේ ලියමු. ඒක ප්‍රශ්නයක් නෑනේ. හරි. ওই ටික තමයි කියන්න තියෙන්නේ. එහෙමනම් අපි එහෙනම් අදට ක්ලාස් එක අපි ඕරම මොනවාද ප්‍රශ්න තියෙනවද අහන්න? සර් අද කරපු වැඩ ටික සරට දාන්න ඕනද? ඔව් අද දාන්න ඕනේ. අනිවාර්යෙන් දාන්න. අද නෝට් එක මට එවන්න ඕනේ කොහොමද කියලා මේ නෝට් එක දැන් හදන්න. හදලා ඉවර වෙලා තව පැයක් දෙකක් ඇතුළත නිදා ගන්න කලින් කොහොමද දාන්නකෝ. ඒ ඇති. නැත්නම් ඉතින් හෙට වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිවාර්යෙන් දාන්න ඕනේ. හරිනේ. තාම මොනවාරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? පන්තිය පිළිබඳව මොන හරි දැනගන්න දේවල් තියෙනවද? තව ඉස්සරහට සර් මම ඒ ටික දාන්න. නෑනේ. හරි නේද? එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. ආයි එහෙම වුණොත් මම දවස කියන්න අපි ලබන සතියේ නැත්තම් ඊට කලින් හරි දවසක් දාලා මධ්‍ය සැකසුම් මේකගේ පටන් ගන්න අපි try එකක් දෙමු. එහෙම හොඳයිනේ. හොඳයි සර් ප්‍රනීෂා මොකක් හරි කියන්න තියනවද? මයික් ඕෆ් කරලා කියන්නේ. ඒකයි මම බැලුවේ. නෑ නේද? නෑනේ. හරි එහෙමනම් අපි මොකද මේ ඔයාලගේ ඉස්කෝලේ මධ්‍ය සැකසුම් මේකේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අපි චුට්ටක් පටන් ගමු. එහෙම වුණොත් වෙනින් දවසක් දාලා මම ඒක දවස කියන්නම්. බලමු සමහරකට පොය දවසේ වගේ තව ඉස්සරහට එනවනේ. හරි. ඒව දාලා මේ අමතර පන්තියක් විදියට දාලා මධ්‍ය සැකසුම් මේකේ පටන් අරගමු. හරි. එහෙනම් ඉස්සරහට කට්ටිය වැට්ටික් කරගෙන යන්න. එහෙනම් හරි. එහෙනම් කට්ටියනම් බුස්සරණයි. කට් කරනවා මිටින් එක. සර් මේ 6 ආයිබෝවන් සර් ආයිබෝන් හැමෝටම. ඔව් කියන්න තව මොකද ප්‍රශ්නයක් ඇහුවා නේද කවුරු හරි? 6ද හරි. අයෝන් හරි. ඔස්සන්නයි හරි. එහෙනම් කට් කරනවා. රෙකෝඩ් එක දාන්නම් හැමෝටම.